හරි. ආයුබෝවන් දුවේ පුතේ. ඉතින් අද දවසේත් අපි අපේ කොමර්ස් පන්තියත් එක්ක සුපුරුදු විදියට හම්බ වෙලා තියෙනවා. ඉතින් මේ වෙද්දි අපි මොනවාද කරමින් ඉන්නේ? ඉස්සර මොනවාද කරන්න තියෙන්නේ? අද නොවැම්බර් මාසේ අවසන් වෙනවා. මොකද අපිට තියෙන්නේ වැඩ කරන්න ඩිසෙම්බර් සහ ජනවාරි කියන මාස දෙක. හරි. ඔතන මේ වෙද්දි දුවේ පුතේ ඔයගලන්ට සම්පූර්ණ විෂය නිර්දේශය ආවරණය වෙලා තියෙන. ඒකට අදාළව හැම රෙකෝඩින් එකක්ම මේ වෙද්දි මන් ළඟ තියෙනවා. ඔයගලන්ට ලබලා දීලා තියෙනවා. ඔයගලන්ට අවශ්‍යයි නම් මට කතා කරලා ඒක ඉල්ල ගන්න පුළුවන්. ඉතින් මම ආයි නැවත අර මුල ඉඳලම පාඩම් කරන්න බලාපොරොත්තු වෙන්නේ. මොකද අපිට අපේ ඩේ ළඟ ඒකේ පාඩම අදාලා මුල ඉඳලා ඉගෙන ගන්න දරුවෙට ඒක තියෙනවා. හරිද? ඔතකොට අපි රිවිෂන් ටියුට් එක පටන් ගත්තා. ඒ රිවිෂන් ටියුට් නම්බර් 1 එක ඉවරයිනේ. ඒකේ අපි මූලික සටහන් පොත් කතා කරා. ඊට පස්සේ පුතේ අපි කතා කරා මුදල් පොත, වට්ටම් තීරු සහිත මුදල් පොත, බැංකු ගිණුම, වට්ටම් තීරු සහිත බැංකු ගිණුම, සුළු මුදල් පොත කතා කරා, බැංකු සැසඳුම්, බැංකු අයිරා, ඔය කියන ගොඩාක් දේවල් කතා කරා, ගොඩක් ගණන් හැදුවා ඒකේ. හරි. එතකොට ඒක ඉවර වෙලා ඊළඟට අපිට තියෙනවා කරන්න 10 වසරේ ඒවා ටික ඉවර කරන්න. ඔයගලන්ට මේ ටියුට් එක හම්බෙලා ඇති. හරිද? මේකේ රිවිෂන් ටියුට් එකේ ඊළඟ ටියුට් එක. ඒකේ අපිට කතා කරන්න තියෙනවා ගැණුම් ජර්නලය, විකුණුම් ජර්නලය, පොදු ජර්නලය, ඊට පස්සේ ශේෂ පිරික්සුම, ඊට පස්සේ ගිණුම් කරන වැරදි නිවැරදි කිරීම. මම මේ කතා කරන්නේ මුලින් ඉඳලා කතා කරන එකක් නෙමෙයි. අපි පාඩම් මේ වෙද්දි කළා ඉවරයි. හරිද? හැබැයි මම මේ පාඩම් කරගෙන නැද්දි මුලින් ඉඳලා ඒක මතක් කරලා ඊට පස්සේ ඊට අදාළව අපි පාඩම් කොටස් කරගෙන යනවා. හරිද? එතකොට ඊට අමතර දෙයක් විදියට තමයි. එතකොට ඒකේ ටියුට් එකේ එමම ඉතුරු වෙලා තියෙනවා. එතකොට අපිට මේ ටියුට් එක කරන්න තියෙනවා. ඊට පස්සේ ඕගලන්ට ලාභ අලාභ ප්‍රකාශය, මූල තත්ත්ව ප්‍රකාශය, තියරි ටික විතරයි අපි ඉවර කරේ. ගණන් හැදුවා. හැබැයි ඒකේ ගණන් දාලා ටියුට් එකක් එවලා තියෙනවා. ඒ ටියුට් එක තාම කළේ නෑ. එතකොට ඒක කරන්න ඕනේ. නේද? ඊට පස්සේ වෙළඳාම හා උපකාරක සේවා රිවිෂන් එකක් යන්න ඕනේ. වැඩ ගොඩක් අපිට තව තියෙනවා කරන්න. ඊට අමතරව මේක පේපර්ස් ඩිස්කස් කරන්න ඕනේ. ඉතින් ඔයගොල්ලෝ පේපර් එක කරනවා, අපි ඩිස්කස් කරනවා. ඉතින් පුතේ මේ එක එක පේපර්ස් කරනවට වඩා හොඳම දේ තමයි අපිට හරි ස්ටෑන්ඩඩ් එකකට හදලා තියෙන පේපර් එක ගන්න O level පේපර් එක කියන්නේ. සාමාන්‍යයෙන් මම 2016 17 ඉගෙනුවා නම් පාස් පේපර්ස් වැඩි නෑනේ. එතකොට පාස් පේපර්ස් කරලා මොඩල් පේපර්ස් තමයි කරන්න තියෙන්නේ. හැබැයි ඉතින් ඔයගොල්ලන්ට වැඩි මොඩල් පේපර්ස් වලට මහන්සි වෙන්න දෙයක් නෑ. පාස් පේපර්ස්ම අවුරුදු 9ක පාස් පේපර්ස් තියෙනවා. ඔයගොල්ලෝ මේ ලියන්නේ 2000 මේ 10 වෙනි පේපර් එක. මේ අලුත් සිලබස් එකේ ලියන 10 වෙනි පේපර් එක ඔයා ලියන්නේ. එතකොට ඔයාලට අවුරුදු 9ක අලුත් සිලබස් එකේ පේපර්ස් තියෙනවා. ඇත්තනම මේ පේපර්ස් ටික කරලා තව එක පේපර් එකක් කරා කියලා කියන්නේ පේපර්ස් 10ක් කරලා. ඉතින් මේ O level commerce වලට ඒකක් ගන්න නම් පුතේ මේ කරන වැඩ පිළිවෙල ටික මේ වැඩ ටික නම් මේ හොඳටම ඇති දැන්ට කරලා තියෙන වැඩ ටිකත් හරියට ගිහිල්ලා කරා නම් ඒකක් ගන්න පුළුවන්. ඉතින් අපි මේක අතිරේක විදියක් වැඩක් විදියට ඔයගලන්ගේ රිසල්ට් තව වැඩි කරන්න සහ ඔයාව මේක මේ ප්‍රැක්ටිස් කරවන්න ඕනේ. හරි නේද? ඉතින් මම පේපර් එක කරන්නේ නැතුව මම ඩිස්කස් කරන එකට වඩා අපි ඊළඟ දවසේ ඉඳලා මම වේලාසන් කියනවා මේ පේපර් එක කරනවා මේ පේපර් එක කරනවායි කියලා. අද ඔයගොල්ලෝ වැඩි කරලා නැති හින්දා මම MCQ එක කේස් ස්ටඩි එක ඒ ටික විතරක් බලමු ටයිම් එකත් එක්ක අරගෙන කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. හරිද? නැත්තම් සාමාන්‍ය මම හිතන් ඉන්නේ මේ පේපර් එක කතා කරන විදිය ක්ලාස් එක පැය 3ක් විතර ගෙනියන්න අපි ඒ කියන්නේ 2016 කතා කරනවා කිව්වොත් ඉවර වෙනකම්ම ඒ කියන්නේ ෆස්ට් එකයි සෙකන්ඩ් එකයි දෙකම කරලා ඉවර කරන විදියට පේපර් ඩිස්කෂන් එකක් කරන්න තමයි හිතාගෙන ඉන්නේ. හරිද? ඉතින් අද ඔයගොල්ලෝ හැමෝම සම්පූර්ණ පේපර් එක කරලා නැති හින්දා අපි කොහොමද පේපර් ඩිස්කෂන් එකක් යන්නේ? ඒක වැදගත්කම උත්තරයක් ගන්න විදිය ඒ හැම එකක්ම අපි කතා කරනවා. එතකොට පළවෙනි පේපර් එකේදී මම ටිකක් වැඩි පැහැදිලි කිරීම් ටිකකට යනවා. හැබැයි ඊට පස්සේ පේපර්ස් වලට යන්න ඔයාලට තේරෙයි අයියෝ මේ එකම ප්‍රශ්න ටික නේද හැම අවුරුද්දෙම අහලා තියෙන්නේ කියලා. හරි එහෙනම් අපි පේපර් ඩිස්කෂන් එකට යන්. එහෙනම් මේ තියෙන්නේ මගේ පිටිපස්ස ස්ක්‍රීන් එකේ මම ෂෙයා කරලා තියෙනවා පුතේ 2016 අවුරුද්දට අදාළව O level පේපර් එක. හරි එහෙනම් අපි බලමු උත්තර ටික කොහොමද ගන්නෙ කියලා. මේකේ අපි ඉස්සෙල්ලා බලමු පේපර් එක හැදෙන විදිය ගත්තන් පස්සේ කොහොමද පේපර් එක හැදෙන්නේ MCQ පේපර් එක කියලා. හරි. පුතේ මේ වෙද්දී ඔයගොල්ලෝ දන්නවා මේ BS කොමර්ස් පේපර් එකේ හනේ පාර්ට් දෙකක් තියෙනවා. එකක් BS අනිත් එක මොනවාද? accounting. හනේ. උතර පාර්ට් දෙකක් තියෙනවා. ඉතින් ෆස්ට් පේපර් එක ගත්තොත් ෆස්ට් පේපර් එකට අදාළව MCQ 16ක් BS වලින් තියෙනවා.
MCQ 24ක් accounting වලින් තියෙනවා. MCQ 16කුයි MCQ 24කුයි තියෙනවා. එහෙනම් business studies වලට අදාළ MCQ 16යි accounting වලට අදාළ MCQ 24යි. මම හැම වෙලේම පුරුද්දක් විදිහට ළමයින්ට කියන දෙයක් තමයි පේපර් එකක් බලද්දි ඉස්සෙල්ලා 16 ඉවර කළා 16න් කීයද කියලා දාගන්න. 16න් අපි තුන් 16න් 12යි. හරිනේ. ඊට පස්සේ දාගන්නවා 24න්. අපි 24න් තියෙන්නේ 15. හරි. එතකොට මෙයාගේ පේපර් එකේ ඔයා දැනගන්න ඕන ඔයාගේ වීක් පොයින්ට් එක තමයි මොනවද? accounting. සමහර ළමයි ඉන්නවා 24න් 22ක් වගේ accounting වලට ගන්නවා BS වලට ගන්නේ 16න් 10ක් වගේ. 16න් 10ක් වගේ. එතකොට ඒ වගේ ළමෙක් ගත්තොත් accounting වලට වඩා පොඩ්ඩක් වැඩි ફોකස් එකක් දෙන්න ඕනේ මොනවා වලටද? BS වලට. අද ගොඩාක් කටේ BS පාඩම් කරන්නේ නැහැ නේ accounting තමයි මේ කොමර්ස් කිව්වන් පස්සේ. හැබැයි BS පේපර් එකෙන් 140ක ප්‍රමාණයක් එනවා මේ BS කොටසට අදාළ. ඔය BS පේපර් එක කිව්වට ගණන් ගන්න එපා. මම A level BS උගන්වනවානේ. අද ඉතින් හැම වෙලෙම BS පේපර් එක කියලා එන්නේ. මේක ඉතින් සබ්ජෙක්ට් එක ගත්තොත් business and accounting studies. එතකොට මේකේ BS පේපර් එක නෙමෙයි. මේකේ ඉන්නේ BS part එක. හරිද? ඒ කියන්නේ ව්‍යාපාර අධ්‍යයනයේ කොටසනේ. ඔය විදිහට තමයි එන්නේ. හරි. අපි එනම් පේපර් ඩිස්කෂන් එක පටන් ගමු. කොහොමද බලමු ප්‍රශ්න වලට උත්තර තියෙන්නේ. BS ටික අපි ටට්ටක් ගාලා දඩබඩ ගාලා කරගෙන යමු. හරි නේද? right. බලමු. ළමා ඇඳුම් මැසීම පිළිබඳ ඩිප්ලෝමා දානියකු දිලිනී මෝස්තර නිර්මාණ ශිල්පියෙකු වන දිලාන්. ඔන්න දෙන්නෙක් ඉන්නවා. දිලිනී ඉන්නවා දිලාන් සමග සමානව ප්‍රාග්ධනය යොදා දිලූටෙක්ස් නමින් ළමා ඇඳුම් මසා අලෙවි කිරීමේ ව්‍යාපාරයක් පෙර පාසලක් අසලින් ගොඩනැගිල්ලක් මිලදීගෙන ආරම්භ කරන ලදී. ඕක තමයි සිද්ධි අධ්‍යයනයක් කියලා කියන්නේ කේස් එකක් දීලා තියෙනවා. මෙම සිද්ධියේ සඳහන් දිලූටෙක්ස් ව්‍යාපාරය විසින් සපුරාලනු ලබන මූලික මිනිස් අවශ්‍යතාවය මේ එකම ප්‍රශ්න ටික තමයි අහන්නේ. හරිද? ඇඳුම්නේ විකුණන්නේ ඉතින්. හරිද? එහෙනම් ඇඳුම්. right. ඊට සිද්ධියේ සඳහන් දිලූටෙක්ස් ව්‍යාපාරයේ අවස්ථාව වෙන්නේ ව්‍යාපාර පරිසරය ඔයගොල්ලෝ දන්නවා කොටස් දෙකකට බෙදෙනවා. ව්‍යාපාර පරිසරය කොටස් දෙකකට බෙදෙනවා. අභ්‍යන්තර පරිසරය අනිත් එක බාහිර පරිසරය. අභ්‍යන්තර පරිසරයෙන් ඔයාලට හොයාගන්න පුළුවන් මොනවාද? ශක්තියින් දුර්වලතා. බාහිර පරිසරයෙන් ඔයාලට හොයාගන්න පුළුවන් මොනවාද? අවස්ථා තර්ජන. මෙන්න මේ විදිහට තමයි එන්නේ. හරි නේද? එහෙනම් ඊට සිද්ධියේ සඳහන් දිලූටෙක්ස් ව්‍යාපාරයේ අවස්ථාව වන්නේ එන අවස්ථාව එන්නේ බාහිර පරිසරයේ පුතේ හොඳ දේවල්. අවස්ථා කියන්නේ බාහිර පරිසරය. ව්‍යාපාරයේ පෙර පාසලක් අසල පිහිටා තිබීම. මේක තමයි උත්තරේ. දිලිනි ළමා ඇඳුම් මැසීම පිළිබඳ ඩිප්ලෝමා දානයක් වීම. දිලිනි කියලා කියන්නේ අයිතිකාරයා ඉන්නේ අභ්‍යන්තර පරිසරයේ ඒක ශක්තියක්. දිලාන් ව්‍යාපාරයට සම්බන්ධ කර ගැනීම ශක්තිය. දිලිනි සහ දිලාන් සමසම ප්‍රාග්ධනය දීමත්. උතට ඒකත් අභ්‍යන්තර පරිසරය ගැන කතා කරන්නේ නම් මේකේ එළියේ බාහිර පරිසරයේ තියෙන හොඳ දෙයකට තියෙන්නේ මෙන්න මේ ව්‍යාපාරය පෙර පාසලක් අසල පිහිටා තිබීම කියන එක විතරයි. මෙම සිද්ධියේ සඳහන් දිලූටෙක්ස් ව්‍යාපාරය ආයත් වන ව්‍යාපාර සංවිධාන වර්ගයේ කුමක්ද? ආද දෙන්න සමසමව ප්‍රාග්ධනය යොදලා තියෙන නම මොනවාද? හවුල් ව්‍යාපාර. හැබැයි ඇත්තටම ඔයගලන්ට මේ 2016 කියලා කියන ආපු ලේසින් පේපර් එක මොකද අලුත් සිලබස් එකේ දුන්න පළවෙනි පේපර් එකනේ පුතේ. දිලූටෙක්ස් ව්‍යාපාර විසින් මිලදීගත් ගොඩනැගිල්ල මේ ගොඩනැගිල්ල අයත් වෙන නිෂ්පාදන සාධක ගොඩාක් කට්ටිය මේක වරද්ද ගන්නවා. මොකද දැන් මෙතන අහනවා නිෂ්පාදන සාධක හතරයි. ඒවා දන්නවනේ භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය, ව්‍යවසායිකත්වය. භූමිය කියලා කියන්නේ පුතේ ස්වභාව ධර්මයෙන් ලැබිලා තියෙන දේවල්. ශ්‍රමය කියලා කියන්නේ මිනිසා යොදන කායික සහ මානසික වෙහෙස. ප්‍රාග්ධනය කියලා කියන්නේ නිෂ්පාදනයට යොදා ගන්නා මිනිසා විසින් සකස් කරලා තියෙන දේවල්. ව්‍යවසායකත්වය කියලා කියන්නේ මේ අයිතිකරු සම්බන්ධ ඔහුගේ හැකියාව අවදානම් දැරීම ඔහුගේ තියෙන නිර්මාණශීලීත්වය අන්න ඒක තමයි ව්‍යවසායකත්වය කියලා කියන්නේ. ඔය හැකියාවත් ව්‍යාපාරයට ඕනේ. ඉතින් මෙතනදි ගොඩනැගිල්ල දැක්ක ගමන් ගොඩාක් කට්ටිය ගහන උත්තරයක් තමයි මොකද්ද? භූමිය කියන එක. මේ ගොඩනැගිල්ල අර භූමියත් එක්ක චුට්ට බද්ධ වෙලානේ තියෙන්නේ. ඒ වුණාට මේ ගොඩනැගිල්ල ස්වභාව ධර්මයෙන් අපිට කොයි ඔයගලන්ගේ ගෙවල් දොරවල් ඒක ඔක්කොම ස්වභාව ධර්මයෙන් ඔයාලට දීලා තියෙනවද? නෑනේ. අම්මා හරි තාත්තා හරි මහන්සි වෙලා තමයි හදලා තියෙන්නේ නේ. එහෙනම් මිනිසා විසින් සකස් කරලා තියෙන දේවල් ඒකයි තියෙන්නේ මොනවටද? ප්‍රාග්ධනයට. එහෙනම් උත්තර හතරක් හරි මම එහෙම මුඩට යනවා. මෙම සිද්ධියේ සඳහන් දිලූටෙක්ස් ව්‍යාපාර සම්බන්ධ නිවැරදි ප්‍රකාශය පුතේ මේගොල්ලෝ මේ ඇඳුම් මහනවාද අලෙවි කරනවද කියලා බලන්න. ළමා ඇඳුම් මැසීම පිළිබඳ ඩිප්ලෝමා දාරියනෙකු දිලිනි මෝස්තර නිර්මාණ ශිල්පියෙකු වන
දිලාන් සමග සමානව ප්‍රාග්ධනයක් යොදා දිලූටෙක්ස් නමින් ළමා ඇඳුම් මසා අලෙවි කරනවා. මසා කියලා කියන මසනවනේ. හරිද? ඒ කියන්නේ මොනවද? භාණ්ඩ නිෂ්පාදන ව්‍යාපාරයක්. ඇඳුම් අලෙවි කිරීම විතරක් තිබ්බනම් ඒක ගන්න අපි මොකද්ද? සේවා සැපීමේ ව්‍යාපාරයක් විදියට එන මෙම සිද්ධිය සඳහන් දිලූටෙක්ස් ව්‍යාපාර සම්බන්ධ නිවැරදි ප්‍රකාශය මේ භාණ්ඩ නිෂ්පාදන ව්‍යාපාරයේකි. මේක සේවා සැපීමේ ව්‍යාපාරයක් වෙන්නේ නැහැ. මෙම ව්‍යාපාර නාමය ලියාපදිංචි කිරීම අනිවාර්ය නෙමෙයි. පුතේ අනිවාර්යයි. අයිතිකාරයෝ දෙන්න දිලිනුයි දිලානුයි. ව්‍යාපාරයේ නම දිලුටෙක්ස්. ඔතකොට අයිතිකරුගේ සම්පූර්ණ නමින් තොරව ව්‍යාපාරේ පවත්වාගෙන යනවා නම් ඒ ව්‍යාපාරේ මොනවා කරන්න ඕනේද? ලියාපදිංචි අනිවාර්යයි. මේ ව්‍යාපාර නීතිමය පුද්ගලභාවයක් ඇත. මතක තියාගන්න පුතේ කේවල ස්වාමී ව්‍යාපාරට හවුල් ව්‍යාපාරට කිසිදු ලෙසක නීතිමය පුද්ගලභාවයක් ලැබෙන්නේ නැහැ. අද නීති ඉදිරියේ කටයුතු කරන්න ඕනේ හැම වෙලේම අයිතිකරුවන්ගේ සහ හවුල්කරුවන්ගේ නම් වලින්. එහෙනම් මේකේ හරි උත්තරේ විදියට ගන්න පුළුවන් 1. හරි. එහෙනම් අපි මෙතන ඉඳලා කතා කරගෙන යන්න. right? ව්‍යාපාරයක් කැල්මැති පාර්ශ්වයෙන් ඉන්නවනේ පුතේ. මේ යෙදූ මුදලේ සුරක්ෂිතතාව පිළිබඳ උනන්දුවක් දක්වන්න කොහොමද ව්‍යාපාරයට මුදල් යොදවන්නේ කවුද? අයිතිකාරයෝනේ. නේ? එහෙනම් අයිතිකාරය යෙදූ මුදලේ සුරක්ෂිතතාව පිළිබඳ උනන්දුවක් දක්වන අතර සාධාරණ වැටුප් ලබා ගන්න උනන්දුවක් දක්වන්නේ කවුද? සේවකයෝ. මෙන්න මේක ඔයගොල්ලෝ අමතක කරන්න එපා. අහන්නේ මොනවද? පිළිවෙලින් එන මුලින්ම යෙදූ මුදලේ සුරක්ෂිතතාවය පිළිබඳ උනන්දුවක් දක්වන්නේ කවුද? අයිතිකරුවෝ. ඊට පස්සේ සාධාරණ වැටුපක් ලබා ගන්න උනන්දුවක් දක්වන්නේ සේවකයෝ. උත්තරේ 4. ව්‍යාපාර පරිසරයේ සිදුවීම් කීපයක් පහත දැක්වේ. ආබාධිත රණවිරුවන් සැමරීම සඳහා දිනයක් ප්‍රකාශයට පත් කරලා තියෙනවා. ඊට පස්සේ බැංකු පොලි අනුපාතය ඉහළ දාලා තියෙනවා. පාරිභෝගික භාණ්ඩවල මිල ගණන් ඉහළ දානවා. මේ අතුරෙන් ආර්ථික පරිසර සාධක පමණක් ඇතුළත් පිළිතුර වන්නේ ආර්ථික පරිසර සාධක වන්නේ. හරි. පුතේ මේ ආබාධිත රණවිරුවන් සැමරීම සඳහා දිනයක් ප්‍රකාශයට පත් කිරීම කියන එක ඒක ආර්ථික පරිසරයට අයිති වෙන්නේ නැහැ. ආර්ථික පරිසරයට හැම වෙලේම අයිති වෙන්නේ පුතේ හරිද? ආර්ථික විචල්‍යයක්. ආර්ථික පරිසරයට හැම වෙලේම අයිති වෙන්නේ මොනවාද? ආර්ථික විචල්‍යයක්. උදේ ආර්ථික විචල්‍යයන් විදිහට ගන්න මොනවද අපි? උද්දමනය, විදේශ විනිමය අනුපාතිකය, සේවා නියුක්තිය, ඊට පස්සේ ආර්ථික වර්ධනය. ඔන්න ඔය කියන පොලි අනුපාත, ඔය කියන කාරණා තමයි අපි ආර්ථික පරිසරයට අයත් කරගන්නේ. එහෙනම් මෙතන මේ බැංකු පොලි අනුපාතය කියුවන් පස්සේ පුතේ මෙතන පොලි අනුපාතය කතා කරලා තියෙනවා. ඒක ආර්ථික පරිසරයට අයිති වෙන්නේ පාරිභෝගික භාණ්ඩවල මිල ගණන් ඉහළ දානවයි කියලා කියන්නේ උද්දමනය කියලා කියන්නේ මොනවද? ආර්ථික විචල්‍යයක්. එන උද්දමනය කියන්නේ ආර්ථික විචල්‍යයක් නම් හරිද? එතන උත්තරේ වෙන්නේ B හා C. ඒක ආර්ථික පරිසරයට අදාළ වෙන්නේ නැහැ. 8 වෙනි එක. බැංකු මගින් සපයනු ලබන සේවා කිහිපයක් පහත දැක්වේ. එම සේවා අතුරින් ජංගම ගිණුම් හිමියෙකුට පමණක් මේක අතිශය වැදගත්. ජංගම ගිණුම් හිමියෙකුට ලබාගත හැකි සේවා නෙමෙයි අහන්නේ පුතේ. ජංගම ගිණුම් හිමියෙකුට පමණක් ලබාගත හැකි සේවාව නෙමෙයි. අනේද? ඔයගොල්ලෝ දන්නවා ජංගම ගිණුමක් ආරම්භ කරාන් පස්සේ ව්‍යාපාරිකයෙකුට චෙක්පත් මගින් ගනුදෙනු කරන්න පුළුවන්. අනේද? ජංගම ගිණුමක් ආරම්භ කරාම චෙක්පත් මගින් ගනුදෙනු කරන්න පුළුවන්. ඊට පස්සේ බැංකු අයවා පහසුකම ලැබෙනවා. ඊට පස්සේ ඍජු ප්‍රේෂණ පහසුකම ලැබෙනවා. අනිත් එක ස්ථාවර නියෝග ඔය බැංකු ප්‍රකාශ ලැබෙනවා. ඔන්න ඔය කාරණා ටිකක් කියලා දීලා තියෙනවා. මේ ජංගම ගිණුම් හිමියෙකුට ලැබෙන ප්‍රතිලාභ. හා නේද? දැන් මෙතන ආන්නේ ජංගම ගිණුම් හිමියෙකුට ලබාගත හැකි ප්‍රතිලාභ නෙමෙයි. ජංගම ගිණුම් හිමියෙකුට පමණක්. හරි පුතේ මට ඇත්තටම ජංගම ගිණුමක් නැහැ. මට තියෙන ඉතිරි කිරීමේ ගිණුම ස්ථාවර නියෝග ක්‍රියාත්මක කරනවා. මගේ මේ හැම මාසෙම ගෙවන්න ඕනේ ඉන්ෂුරන්ස් එකක් තියෙනවා. ශ්‍රී ලංකා සෙලින්කෝ ඉන්ෂුරන්ස් එකට මම මගේ ඉතිරි කිරීමේ ගිණුමේ මොනවාද ස්ථාවර නියෝගයක් දීලා තියෙන්නේ. ඒක හැම මාසෙම ගෙවන්නයි කියලා. ඔතන දැන් මට ජංගම ගිණුමක් නැහැ. හැබැයි ඉතිරි කිරීමේ ගිණුමක් තියෙනවා. එහෙනම් දැන් ඔයා දැනගන්න ඕනේ මොකද්ද? ස්ථාවර නියෝග කියන එක එහෙමගේ ගෙවීම් ජංගම ගිණුම් වලටත් පුළුවන්, ඉතිරි කිරීමේ ගිණුම් වලටත් පුළුවන්, ණයපත් ඒ වගේ දේවල් වලටත් පුළුවන්. හරිද? ඊට පස්සේ තියෙනවා ස්ථාවර තැන්පතුවක් පවත්වාගෙන යාම. ඒක ජංගම ගිණුමක් එක්ක කිසිම සම්බන්ධයක් නැහැ. විද්‍යුත් මුදල් ආශ්‍රිත සේවා සැපයීමත් ඒකට පමණක් නෙහන්නේ. පමණක්. එහෙනම් ගන්න වෙන්නේ මොකද්ද? පුතේ බැංකු අයිරා පහසුකම ලබා ගන්න පුළුවන් ජංගම ගිණුම් හිමියෙක්ට පමණයි. right. ජංගම ගිණුම් හිමියට පමණයි.
මමත් ඕගලන්ගෙන් සැරෙන් සැරේ ප්‍රශ්න අහනවා. ඊට අමතරව ඕගලන්ට මොනවා හරි ප්‍රශ්න තියෙනවනම් මැසේජ් එකක් දාලා තියන්න. හා නේද? සර් කළු පාට ටියුට් එක නේද? ඔව් මෙන්න මේ ටියුට් එක අපි කරන්නේ. මේකේ ඔයගලන්ට දීලා තියෙනවා 2016 17. සමහර කට්ටියට හිතෙන්න පුළුවන් ඔයගලන්ට පාස් පේපර් බුක් එකේම තියෙනවා ඇති. ඒ වගේ හැබැයි මේක පොඩ්ඩක් ලේසි. මේම ටියුට් එක විදියට එවුවන් පස්සේ වඩා පාස් පේපර් බුක් වල කරනවට වඩා මේකේ උත්තර ටික මාක් කරගන්න පුළුවන්. හරි වැරදි වල පේපර් එකක් හම්බුණා වගේ. ආද උතර මම කියද්දි හරි වැරදි වක් කරලා තිබ්බනම් ඔයාලට දැන් තියෙන රතු පෑනක් දාලා අනේ මං ඔය ඉරි අඳින ඒවා මම ලියන ඒවා එතන වත් ලියන්නේ. හරි. ලියලා ඉවර වෙලා ඒ ටික අඩුපාඩු බලලා ලකුණු ටික දාගෙන අර සාමාන්‍යයෙන් හොඳ ඒකකට යනවා නම් ඉතින් MCQ එකට 35ක්වත් 40ම ගන්න මං කියන්නේ අඩුම 35කටවත් ආවොත් අනිවාර්යෙන්ම සෙකන්ඩ් පේපර් එක බලන්න දෙයක් නැහැ. හරිද? ඒ එකක් එනවා. ඉතින් මේකේ 2016 17 තියෙනවා. මම ඔයාලට 2024 වල තියෙනවා. 21 22 වල තියෙනවා. නේද? ඊට ඉස්සරහට දැන් 18 19 එවනවා. උතර ඔය වගේ මේ එවල තියෙනවා. උතර අපි මේ දවස් ටිකේ 2016 17 දිගටම කළා මේක ඉවර කළා දාමු. 16 17 ඉවර කළා දාමු. අනේ. alright. ඊළඟ ප්‍රශ්නෙට යමු. කෙසේද අද 7 මාට අපි පටන් ගත්තා. නැත්නම් මටත් අද පොඩ්ඩක් රෑ වැඩ වගේක් තියෙන හින්දා. පැය 3ක්ද කියලා අහලා තියෙන අද ක්ලාස් එකද අද බලමු අද කට්ටියම හැමෝම කරලා නැහැනේ පේපර් එක. ආන්නේ වෙහින්දා මේ බලමු ෆස්ට් එකයි කේස් ස්ටඩි එකයි කරලා අපි පොඩ්ඩක් නවත්තමු. එතකොට මේක ඉතිරි කොටස ඊළඟ දවසේ ඔයගොල්ලෝ කරලා තියන්න. අනිත් එක දැන් මේක ගෙදරදී කරද්දී ඔයගොල්ලෝ ටයිමින් තියලත් කරන්න. මිහිඳුන් මං කියන දේ තේරෙනවද? ආන්නේ ටයිමින් තියලත් කරන්න පුතේ. ටයිමින් තියලත් කරන්න. එතකොට ටයිමින් තියලා තිබ්බන් පස්සේ ඔයාට ඒකාතකින් ප්‍රශ්නත් කියනවා. අනිත් එක කාල කළමනාකරණයටත් උරු වෙනවා. හරිද? ඒ වගේම තමයි මම බලාපොරොත්තු වෙනවා ඔයගොල්ලෝ මේකේ ප්‍රශ්න උත්තර මේ ලියද්දී පැය 3ට අවශ්‍ය ප්‍රශ්න ටික විතර ලියලා ඉවර වෙලා ඉතිරි ප්‍රශ්න දෙකක් කරන්න. ඒ කියන්නේ මුළු පේපර් එකම කරන්න. තෝරා ගැනීමක් කරන්න නැතුව. අනේ. එතකොට ඔයා පැය 3ේදී ඉස්සලා අනිවාර්යෙන් MCQ එක කරන්න ඕනේ. කේස් ස්ටඩි එක අනිවාර්යෙන් කරන්න ඕනේ. BS ප්‍රශ්න 3න් දෙකකට උත්තර ලියන්න ඕනේ. හරිද? එතකොට accounting ප්‍රශ්න 3න් දෙකකට ලියන්න ඕනේ. එතකොට BS ප්‍රශ්නයකුයි accounting ප්‍රශ්නයකුයි ඔයා අත්හරිනවා. හරිද? හරි. මේ පැය 3ේදී ඒ ටික ලියලා ඊට පස්සේ ඔයා ටයිම් එකක් අරගෙන මොනවාද අර ප්‍රශ්න දෙකක් ලියන්න. එතකොට ඔයාට තනිකරම පුළුවන් නම් ඔක කොළවල හරි වෙනම පොතක් තියාගෙන හරි උතර පිළිවෙලට 2017 17 අර මාකින් ස්කීම් පොතක් වගේ 2024 වෙනකම් පාස් පේපර්ස් ටිකට අදාළව උත්තර ටික එක තැනක ඔයාට තියෙයි. හරි නේද? රයිට් මම මේ පාස් පේපර්ස් විතර නෙමෙයි තව දේවල් ටිකක් කරනවා. මට එවන්න ඕනේ පේපර් එක මොකක්ද කියලා අහලා තියෙනවා. හරි නේද? මට එවන්න ඕනේ මොනවද දන්නවද ඔයගොල්ලෝ? මම මේ ටියුට් එකත් එක්ක ඔයාලට සෙපරේට්ලි පේපර් දෙකක් එවුවා. එක කොටසකුයි දෙක කොටසකුයි. උතර ඔයා 2016 17 අපි ක්ලාස් එකේ කරගෙන යනවා. අර මම ඔයාට ලකුණු දෙන්නම් මම බලලා එවන්නම් කිව්වේ මේ ටියුට් එකත් එවු සෙපරේට් පේපර්ස් දෙකක් ඇති ෆස්ට් පේපර් එකකුයි සෙකන්ඩ් පේපර් එකකුයි. මට ආයි පේපර් එක එවන්න ඕනේ නැහැ. ෆස්ට් පේපර් එකෙත් කොළ කෑල්ලක මේ කොළයක නිකන් අංක ටික දාලා උත්තර අංක ටික දාන්න. උත්තර අංක ටික දාන්න. ඊට පස්සේ සෙකන්ඩ් පේපර් එකත් උත්තර ලියලා එවන්න මම උතට බලලා ලකුණු ලබා දෙන්න. හා නේද? උතට මට පොඩ්ඩක් අර ඔයා ලියන විදිය මට පොඩ්ඩක් පර්සනලි බලා ගන්න පුළුවන් පුතේ ඒක වටිනවා. මම පර්සනලි ඕගලන්ට කතා කරලා මේ අඩුපාඩු තියෙනවා. ඒ අඩුපාඩු හදා ගන්න කියලා කියනවා. පර්සනලි මම ඒක කතා කරන හැමෝටම. right. නම ඉඳලා බලාගෙන යන්න. මහජන බැංකුවේ ජංගම ගිණුම් හිමියෙකු වන කපිල ලංකා බැංකුවේ ජංගම ගිණුම් හිමියෙකු වන සපුමල්ට චෙක් පතක් නිකුත් කර ඇත. right. sorry. මෙම සිද්ධිය සඳහන් චෙක් පතේ අනකරු ආදායකයා පිළිවෙලින් දැක්වෙන පිළිතුර තෝරන්න. පුතේ ඔයගොල්ලෝ දන්නවා චෙක් පතට සම්බන්ධ පාර්ශ්ව තුනක් ඉන්නවා අනකරු අනලදු සහ ආදායකයා. චෙක් පතට සම්බන්ධ පාර්ශ්ව තුනයි අනකරු අනලදු සහ ආදායකයා.
චෙක් පත ලියන එක්කෙනා තමයි අනකරු. මහජන බැංකුවේ ජංගම ගිණුම් හිමියෝ කවන කපිලනේ චෙක් එක ලියලා තියන්නේ. එහෙනම් අනකරු වෙන්නේ කවුද? කපිල. ඊට පස්සේ අනලදු වෙන්නේ පුතේ මහජන බැංකුව. අනලදු වෙන්නේ මහජන බැංකුව. එතන මහජන බැංකුවයි ලංකා බැංකුවයි තිබ්බට චෙක් එක ලියන එක්කෙනාගේ බැංකුව තමයි අනලදු වෙන්නේ. එහෙනම් අනලදු වෙන්නේ කපිලගේ බැංකුව කවුද? මහජන බැංකුව. ආදායකයා වෙන්නේ පුතේ සපුමල්. මෙතන අහන්නේ අනකරුයි ආදායකයා යන අනුකරු කපිල. ආදායකයා වෙන්නේ කවුද? සපුමල්. එන උත්තරේ කීයද? 4. දැන් චෙක් පතට සම්බන්ධ පාර්ශ්ව තුනයි අනකරු, අනලදු සහ ආදායකයා. චෙක් පත ලියන එක්කෙනා කපිල. හරි නේද? එතකොට කපිලගේ බැංකුව මහජන බැංකුව, සපුමල්ගේ බැංකුව තමයි මොනවාද? ලංකා බැංකුව වෙන්නේ. චෙක් එක නිකුත් කරන අනකරුගේ බැංකුව තමයි අනලදු වෙන්නේ. ඊට පස්සේ ඉන්නවා ආදායකයා. ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ රක්ෂණය කර තිබූ දිසානායකට අයිති මෝටර රථය ඔහුගේ රියදුරු වන බණ්ඩාර විසින් පදවාගෙන යන අතරතුර අනතුරකට භාජනය විය. මෙම සිද්ධියේ සඳහා රක්ෂණයට සම්බන්ධ පළමු පක්ෂය දෙවැනි පක්ෂය පිළිවෙලින් දැක්වෙන පිළිතුර තෝරන්න. මේකෙත් අහලා තියෙන මොකෙන්ද? පිළිවෙලින්. හරි නේද? පුතේ රක්ෂණයට සම්බන්ධ පාර්ශ්ව තුනයි රක්ෂිතයා, රක්ෂකයා සහ බාහිර පාර්ශ්වය. පුතේ රක්ෂිතයා විදියට හඳුනා ගැනීමක් කරන්නේ. රක්ෂිතයා විදියට හඳුනාගන්නේ රක්ෂණ උපුව ලබා ගන්නා තැනැත්තා. රක්ෂිතයා කියන්නේ ලබා ගන්නා තැනැත්තා. රක්ෂකයා කියලා කියන්නේ රක්ෂණ ආයතනය. එතකොට අනතුරකින් හානියට පත්වෙන යම්කිසි පුද්ගලයෙක් දීපලක් අපි ගන්නවා බාහිර පාර්ශ්වයේ. බාහිර පාර්ශ්වයට වන්දි ලබා ගැනීමට හිමිකම් පාණ්ඩ අයිතියක් තියෙනවා. එහෙනම් මෙතන ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ රක්ෂණය කර තිබූ දිසානායකට අයිති මෝටර රථය ඔහුගේ රියදුරු වන බණ්ඩාර පදවගෙන ගියාට මේක රක්ෂණ හිමිකම ඔප්පුව අරගෙන නැත්තේ මෝටර රථයට කවුද? දිසානායක. එහෙනම් පළමු පක්ෂය කියලා කියන්නේ පුතේ රක්ෂිතයා කියන්නේ කවුද? දිසානායක. දෙවන පාර්ශ්වය කියලා කියන්නේ රක්ෂණ ආයතනය එන ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව. එනම් පුතේ උත්තරේ 1 දිසානායකයි ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවයි. හරි. සංනිවේදන ක්‍රියාවලියක් තියෙනවා. සංනිවේදන ක්‍රියාවලියක ප්‍රතිපෝෂණය සම්බන්ධ පහත සඳහන් ප්‍රකාශات වෙන නිවැරදි ප්‍රකාශය තෝරන්න. සංනිවේදන ක්‍රියාවලිය තමයි යවන්නා පණිවිඩය මාධ්‍ය ලබන්නා ප්‍රතිචාරය ප්‍රතිපෝෂණය. හරිද? සංනිවේදන ක්‍රියාවලිය මතකයිද? යවන්නා හරිද? අපි තුමු දැන් මම අද 7 මාට ක්ලාස් එක දැම්මා. මම යවන්නා පණිවිඩය තමයි 2016 පේපර් එක අද අපි ඩිස්කස් කරනවා. හැමෝම 7 මාර වෙද්දි ක්ලාස් එකට එන්න. පණිවිඩය මාධ්‍ය තමයි දුරකථනය නැත්නම් WhatsApp හරහා එව්වේ. ලබන්නා ඕගොල්ලෝ. හරිද? ප්‍රතිචාරය තමයි හරිද? නිර්මාණී ඔතන ඉන්නේ සඳමිනි බුද්ධිනි. හරිද? ඔය සෙට් එක ප්‍රතිචාරය තමයි මොනවද? 7 මාර වෙද්දි ක්ලාස් එකට සම්බන්ධ වුණා. ප්‍රතිචාරය තමයි 7 මාර වෙද්දි ක්ලාස් එකට සම්බන්ධ වීම. ප්‍රතිපෝෂණ ඕගොල්ලන්ගේ හරීම මං අකමැති දෙයක් තමයි මැසේජ් එකක් දැම්මම ප්‍රතිපෝෂණයක් න ඇත්තෙම නැති තරම්. ප්‍රතිපෝෂණය තමයි මම මැසේජ් එකක් දැම්මම පොඩි ෆිට් එකක් පොඩි හાર્ට් එකක් නැත්තම් මම මැසේජ් කරන්න බැරි වෙන්නද කොයිද ගෲප් එක හදලා තියෙන්නේ නැත්තම් ඕකේ සර් හරි සර් අපි එන්නම්. අන්න ඒක තමයි මොනවාද? ප්‍රතිපෝෂණය. ඒක මතක තියාගන්න. ඔයා ක්ලාස් එකට මගේ පණිවිඩය බලලා ක්ලාස් එකට ආපු එක ප්‍රතිචාරය. හරි නේද? එහෙනම් පණිවිඩය ඔයා තමයි ලබන්නා. ඔන්න මතක තියාගන්න. පණිවිඩය ලබන්නාගෙන් යවන්නාට වාචික හෝ වාචික නොවන මාධ්‍යකින් ලැබෙන ප්‍රතිචාරය තමයි පුතේ ප්‍රතිපෝෂණය වෙන්නේ. මතක තියාගන්න ප්‍රතිපෝෂණය කරන්නේ මම නෙමෙයි ඔයා මට ප්‍රතිපෝෂණය කරන්න ඕනේ. එහෙනම් අපි දෙන්නගේ මැසේජ් ක්‍රියාවලිය ඇතුලේ මම පණිවිඩය යවන්නා ඔයා තමයි පණිවිඩය ලබන්නා. එහෙනම් ලබන්නා තමයි යවන්නාට මොනවාද? වාචික හෝ වාචික නොවන මාධ්‍යකින් ලැබෙන්න ඕනේ ප්‍රතිචාරයක්. පණිවිඩය මට ආවා, පණිවිඩය දැක්ක, මම තේරුම් ගත්තා, 7 මාසෙදි ක්ලාස් එකට එන්නම්. හරිද? අන්න ඒක මට එන එක තමයි මොනවාද? ප්‍රතිපෝෂණය. නැත්තම් මට හිතා ගන්න බෑ මම මැසේජ් එක දැක්කද දන්නේ නැහැ, ඊද දන්නේ නැහැ. මට ඒ ඩවුට් එක නැති වෙන්නේ ඕගලන්ගෙන් ලැබෙන ප්‍රතිපෝෂණය. එහෙනම් අද ඉඳලවත් මම මැසේජ් එකක් දැම්මෙන් පස්සේ හොඳ ළමයි වගේ මට මොනවා කරන්නද? ප්‍රතිපෝෂණය කරන්න. ඒ ප්‍රතිපෝෂණය තුලින් හරිද? මම පොඩි සතුටක් ලබනවා. ඒ කියන්නේ මේ ළමයි මගෙත් එක්ක ඇක්ටිව්ලි
ඉන්නවයි කියන එක. භාණ්ඩ ප්‍රවාහනය කරන විශාල නෞකාවකට අදාළව ප්‍රවාහන මූලිකාංග. හරිද? ප්‍රවාහනයට අදාළ ප්‍රවාහන මූලිකාංග 4 පුතේ මාර්ගය, මාධ්‍ය, බලය, පර්යන්තනේ. මාර්ග 4ක් තියෙනවා. ඔයගලන්ට තියෙනවා මොනවද? මහා මාර්ග, දුම්රිය මාර්ග, ජල මාර්ග, ගුවන් මාර්ග. මාර්ගය. මාධ්‍ය තියෙනවා යාන වාහන මේ ගුවන් යාන, කාර්, වෑන්, බස්, කෝච්චි ඔය මාධ්‍ය. බලය කියලා කියන්නේ භාවිතා කරන අපි බල ශක්තියට නේද? එතකොට ඉන්ධන, මිනිස් ශ්‍රමය, සත්තුන්ගේ ශ්‍රමය, සූර්ය බලය ඒ වගේ. නේද? බලය. ඊට පස්සේ පර්යන්තය කියලා කියන්නේ මොනවද? නැවතුම් පොළවල්. ඕවා අපි කතා කරා. හරි. එහෙනම් දැන් මෙතන විශාල නෞකාවකනේ මාර්ගය මොනවද? ජල මාර්ගය. මාධ්‍ය නෞකාවනේ. බලය මොනවද? ඩීසල්. හරිද? ඩීසල් ඉන්ධනනේ. ඊට පස්සේ පර්යන්තය මොනවද? වරාය. ඒ ටික ඔක්කොම තියෙන්නේ උත්තරේ කීයද? 4. උත්තරේ 4 ගන්න. උත්තරේ 4 ගන්න. රයිට්. පහත දැක්වෙන්නේ වෙළඳාමක් සිදු වූ අවස්ථා කීපයකි. අපි වෙළඳාම කතා කරලා තියෙනවා පුතේ. වෙළඳාම මේ විදිහට බෙදලා තියෙනනේ. වෙළඳාම කොටස් දෙකයි. දේශීය වෙළඳාම අනිත් එක විදේශීය වෙළඳාම. දේශීය වෙළඳාමේ එකක් සිල්ලර අනිත් එක මොනවද? තොග. විදේශීය වෙළඳාමේ එකක් මොකක්ද? ආනයන. විදේශීය වෙළඳාමේ අනිත් එක මොනවද? අපනයන. පිටරටින් මේට ගේනව නම් ආනයන. පිටරටට යවනව නම් මොනවද? අපනයන. තොග වෙළඳාමද සිල්ලර වෙළඳාමද කියලා තීරණය වෙන්නේ මිලදී ගන්නාගේ චේතනාව නැවත විකිණීමේ පරමාර්ථයෙන් මිලදී ගන්නව නම් නැවත විකුණන්න ගන්නව නම් ඒක තොග වෙළඳාමක්. නැවත විකුණන්න ගන්නව නම් ඒක තොග වෙළඳාමක්. අවසාන පරිභෝජනයට ගන්නව නම් ඒක සිල්ලර වෙළඳාමක්. අවසාන පරිභෝජනයට ගන්නව නම් අපි ඒකට කියනවා මොකද්ද? සිල්ලර වෙළඳාමක්. හරි පුතේ නෝ මේ විදිහටයි වෙන්නේ. එහෙනම් බලමු ඊයත වෙළඳාම අතුරෙන් සිල්ලර වෙළඳාමට ආන්න. දන්සලක් දීම සඳහා සුනිල් සහල් කිලෝග්‍රෑම් 200 මිලදී ගන්නවා. තොග වෙළඳාමෙදිද සිල්ලර වෙළඳාමෙදි ගන්න ප්‍රමාණය ගැන හිතන්න එපා. මොකටද ගන්නෙ? දන්සලක් දෙන්න කියලා කියන්නේ නැවත විකුණන්න නෙමෙයි අවසාන පරිභෝජනය. ඒක සිල්ලර වෙළඳාම. බේකරි හිමියකු ධනපාල සිය බේකරි නිෂ්පාදන ආපන ශාලාවලට විකුණනවා. ආපන ශාලාවලට ගන්න එක යාට කන්න බොන්න නෙමෙයි අවසාන පරිභෝජන නෙවෙයි නැවත විකුණන්න. එහෙනම් ඒක තොග වෙළඳාම. ගඩොල් නිෂ්පාදකයෙකු විසින් ගඩොල් 5000ක් ඇයගේම නිවස ඉදිරි කරන සුජාතාට විකුණනවා. ඇයගේම නිවස ඉදි කරන්න නම් ඒක ගන්නේ එයා අවසාන පරිභෝජනයට ගන්නේ නම් ඒක මොනවාද? සිල්ලර වෙළඳාමක්. එහෙනම් A හා C උත්තරේ විදියට ගත්තා නම් හරි. A හා C උත්තරේ විදියට ගත්තා නම් හරි. right. A හා C 14. මේ වගේ පේපර් ඩිස්කෂන් එකක් යන එක හොඳයි කියන කට්ටිය හෑන්ඩ් රේසින් එකක් දාන්න. පරණේව ඔක්කොම අමතක වෙලා තියෙනවා මතක් වෙලා. හරිද? මේ වැඩේ හොඳයි නේද? එක දිගට පේපර්ස් ටිකක් කතා කරගෙන යද්දි ඔය පේපර්ස් දෙක තුනක් කරගෙන යද්දි ඔයාටම තේරෙනවා අයියෝ මේ එකම ටික අහලා තියෙන ඊට පස්සේ ඔයාටම ප්‍රැක්ටිස් වෙනවා එන ප්‍රශ්න ටිකක් දන්නවා එන උත්තර ටිකක් දන්නවා ඔයාම. එහෙනම් ඔයාට වැඩේ කොට දාගන්න පුළුවන්. right. 14. විදුහල්පතිතුමා විසින් වාර්ෂික නිවාසාන්තර ක්‍රීඩා උත්සවය සාර්ථක පැවැත්වීම සඳහා කමිටු පිහිටුවා ඒවාට සමාජිකයින් පත් කරන ලදී. මේ අයත් වන්නේ කළමනාකරන ක්‍රියාවලියේ කුමන කාර්යයටද කියලා අහනවා. පුතේ කළමනාකරණයට අදාළව කාර්යයන් පුතේ 4ක් තියෙනවා. කළමනාකරණයට අදාළව කාර්යයන්
හතරක් තියෙනවා. මොනවාද? සැලසුම්කරණය, සංවිධානකරණය, මෙහෙයවීම සහ පාලනය. හරිනේ ඒව දන්නවනේ. එතකොට අරමුණු තීරණය කිරීම සහ ඒ අරමුණු ඉටු කර ගැනීම සඳහා සුදුසු ක්‍රියාමාර්ග තීරණය කරනවා වගේ එකක් ආවොත් ඒක සැලසුම්කරණය. හරිද? ඔතන පුතේ මේ සංවිධානය කරනවා කියලා කියන්නේ අර සැලසුම් කරන ලද කාර්යයන් ඉටු කර ගැනීම සඳහා අපේ තියෙන බලතල ටික බෙදලා දෙනවා, වැඩ ටික බෙදා ගන්නවා, සම්පත් බෙදා ගන්නවා, අපි තනතුරු ටික බෙදා ගන්නවා. ඒවට තේරෙනවද මෙතන විදුහල්පතිතුමා කරලා තියෙන්නේ මොනවද? කමිටු පිහිටුවල. වෙන වෙනම කමිටු පිහිටුවල ඒ වලට සමාජික පත් කරලා තියෙනවා. පුතේ ඒක අයිති වෙන්නේ මොනවටද? අර තනතුරු බෙදීම, සම්පත් බෙදීම, ඒ වගේ වැඩ ටික බෙදලා දෙනවනේ. හා නේද? එහෙනම් සාර්ථකව පැවැත්වීම සඳහා කමිටු පිහිටුවල හරිද? ඒව සඳහා සමාජිකයින් පත් කරන්න තියෙනවා. එනම් පුතේ උත්තරේ සංවිධානකරණය. සංවිධානකරණය. හරි. ඊට පස්සේ මාකටිං මික්ස් එකෙන් ඊළඟ එක අහලා තියෙන්නේ අලෙවි කරන මිශ්‍රයේ සෙල්ලම් භාණ්ඩ අලෙවි කරන ව්‍යාපාරයක් විසින් අවුරුදු 5ට අඩු ළමයෙකුගේ උපන්දිනයදා කරනු ලබන ඕනෑම මිලදී ගැනීම සඳහා සෙල්ලම් භාණ්ඩයක් නොමිලේ ලබා දේද? අවුරුදු 5ක අඩු ළමයෙකුගේ උපන්දිනය දා කරනු ලබන ඕනෑම මිලදී ගැනීම සඳහා සෙල්ලම් භාණ්ඩයක් නොමිලේ ලබා දේ. අලෙවි කරන අරමුණු ඉටු කර ගැනීම සඳහා මේ භාවිතා කර ඇත්තේ අලෙවි කරන මිශ්‍රයේ කුමන විචල්යද කියලා අහලා තියෙනවා. අලෙවි කරන මිශ්‍රයේ කුමන විචල්යද? හරිද? පුතේ අලෙවිකරණයට අදාළ විචල්යන් 4යි. නිෂ්පාදිතය, මිල, ස්ථානය, ප්‍රවර්ධනය. හරි නේද? ඉතින් මෙතනදී අඩු අර කියන අවුරුදු 5ට අඩු ළමයෙකුගේ උපන්දිනය දා කරනු ලබන මිලදී ගැනීම සඳහා සෙල්ලම් භාණ්ඩ නොමිලේ දෙන්නේ මේක මොනවාටද කරලා තියෙන්නේ? මේ විකුණුම් වැඩි කර ගන්න කරලා තියෙන දෙයක්. පුතේ විකුණුම් වැඩි කරගන්න කරන අපි දාන සෙල්ලම් තියෙනවනේ. විකුණුම් වැඩි කරගන්න නොය කළා තියෙන අපි විකුණුම් වැඩි කර ගැනීම සඳහා කරන පෝස්ටර් ගහනවා, කටවුට් ගහනවා, ටීවී එකේ ඇඩ්වර්ටයිස්මන්ට් දානවා. මේ විකුණුම් වැඩි කරගන්න කරන ඕන දෙයකට අපි කියනවා මොකක් කියලාද? ප්‍රවර්ධනය කියලා. right. ඊළඟ එක පාසනන් ආයෝජන මාර්ග අතරින් අවදානම අඩුම ආයෝජන මාර්ගය. පුතේ අවදානම වැඩිම ආයෝජන මාර්ගය මම කියන්නේ කොටස් මිලදී ගැනීම කියලා. සාමාන්‍ය කොටස් මිලදී ගැනීම තමයි අවදානම වැඩිම ආයෝජන මාර්ගය. ඔතන මෙතන සාමාන්‍යයෙන් ස්ථාවර තැන්පතුක ආයෝජනය කිරීමත් අවදානම අඩුයි. භාණ්ඩාගාර බිල්පත් මිලදී ගන්න එකත් අවදානම අඩුයි. හැබැයි ආන්නේ අඩු එක නෙවෙයි මොනවද? අඩුම එක. අඩුම එක තමයි පුතේ මෙතනදී භාණ්ඩාගාර බිල්පත් මිලට ගැනීම අපි ආයෝජනයේ පාඩම කරා. අද ආයෝජනයේ පාඩම කරා. උදේට ආයෝජනයේ පාඩම කරද්දී අපි ඉගෙන ගත්තා භාණ්ඩාගාර බිල්පත් නිකුත් කරන්නේ රජය වෙනුවෙන් ශ්‍රී ලංකා මහ බැංකුව. ඒ වගේ මේකේ තියෙන වාසිය තමයි රජයේ පූර්ණ රාජ්‍ය ආරක්ෂාව ලැබෙනවා. රාජ්‍ය ආරක්ෂාව ලැබෙනවා. මොකද රජය වෙනුවෙන්නේ මේ මහ බැංකුව නිකුත් කරන්නේ. එතකොට භාණ්ඩාගාර බිල්පත් බැඳුම් කර නිකුත් කර දීකට රජයේ පූර්ණ ආරක්ෂාව ලැබෙන හින්දා අපි අවදානම අඩුම ආයෝජන මාර්ග විදිහට හඳුනාගන්නේ භාණ්ඩාගාර බිල්පත් මිලදී ගැනීම. එහෙනම් පුතේ මම මේ වෙද්දී ඔයගලන්ට අදාළව මේ 2016 පේපර් එකේ ප්‍රශ්න 16ක් කතා කරලා ඉවරයි. ඒ කියන්නේ 16ක් ඉවරයි කියන්නේ එක සෙක්ෂන් එකක් ඉවරයි. ඒ කියන්නේ මොනවද? බිස්නස් ස්ටඩීස් පාර්ට් එක ඉවරයි. ඒ 16 හරියෙන් මාක්ස් දාගන්න ඕගොල්ලෝ පේපර් එක කරපු කට්ටිය නිර්මාණي බලන්න 16න් කීයද කියලා දාලා මටත් එවන්න ලකුණු 16න් කීයද කියලා මටත් එවන්න.
මල්ලි මට පුරණ ලින්ක් එක පොඩේ මම මේ ඊයේ මේ අන්ලිමිටඩ් data දාගත්තා. ස්පීඩ් එක පොඩ වැඩි කියලා එක පොඩේ ඔබ. හරි. මට ලකුණු ටික එව්වද කට්ටිය කරපු කට්ටිය? 15යි සර් පොදු කාර්ය පිරිවැය කියන්නේ මේකටද වක්‍ර පිරිවැයටද? මම පොඩ්ඩ එක කතා කරන්නම් මේ වෙලාවේ. ඊට පස්සේ 15යි සර් 14 වෙනි එක පොඩ්ඩක් වැරදුනා. 14 වෙනි එක මොනවාටද ගැව්වේ සබෝද? ඩෙහෙන් 15යි. හරි. 15යි. නිර්මාණිකේ මොකද්ද වැරදුනේ දුව? right. තුන ගැව්වේ. මෙහෙවීම කියලා කියන්නේ අවශ්‍ය උපදෙස් සේවා ලබා දීම පුතේ. right. අපි යන් එහෙනම් ඊළඟ කොටසට යමු. නේද? හරි. එහෙනම් පුතේ දැන් මේ වෙද්දී බිස්නස් ස්ටඩීස් පාර්ට් එක ඉවරයි ඈ. මේ වෙද්දී බිස්නස් ස්ටඩීස් පාර්ට් එක ඉවරයි. හරිද? ඔතකොට ලකුණු ඉතින් එකක් මොනවා හරි අපි දෙමුකෝනේ. එකක් දෙකක් දෙන්නම්කෝ මම ඔයගලන්ට දෙකක් වරද්දන්න අවුලක් නැහැ. 14ක් ගන්න ඕනේ අනිවාර්යෙන් ඈ. හොඳ ළමයි වගේ 14ක් ගන්න ඕනේ. accounting වල මම ඔයාලට වරද්දන්න දෙන්නම්කෝ 3ක්. ඔතකොට කීයද? එතන 3යි මෙතන 2යි ඔක්කොම ගත්තන් පස්සේ ඔයාලට 5යි වරද්දන්න දෙන්නේ මම. chance එක දෙන්නේ 5යි වරද්දන්න. ඔතකොට දැන් නිර්මාණි දැන්ටම එකක් වරද්දලා ඉවරයි. අද ඊට පස්සේ කවුද? ඩිහේනුත් එකක් වරද්දලා ඉවරයි. හරි නේද? හරි. තව 4ක් දෙනවා වරද්දන්න අවුලක් නැහැ කියලා. හරි නේද? හරි. ටිකක් දවසක් යද්දී ඔයගොල්ලෝ 40න් 40ම ගන්න මම ඔයගලන්ට ගැරන්ටි වෙනවා. හරි. එහෙනම් අපි 2017 පේපර් එකට යන් 2017 පේපර් එක. හරි. ගනුදෙනුවක් ගිණුම් කරන සමීකරණයට බලපාන ආකාරය පහත දැක්කේ. පුතේ මතක තියාගන්න ඕනේ කාරණාවක් තමයි. හරිද? ඕගොල්ලෝ මෙන්න මේ accounting කොටසට හරිද? උත්තර ලියද්දී accounting කොටසට උත්තර ලියද්දී හරිද? අනිවාර්යයෙන්ම පුතේ කටු වැඩකොළ භාවිතා කරලා ගණන් හදලා උත්තරේ ගන්න වෙති මේ වගේ තැනකත් ඇති ඈ. මේ වගේ තැනකත් ඇති. අපි බලමු කොහොමද උත්තරේ ගන්න කියලා. හරි. ගනුදෙනුවක් ගිණුම් කරන සමීකරණයට බලපාන ආකාරය පහත දැක්කේ වත්කමුත් අඩු වෙලා වගකීමත් අඩු වෙලා. ඊට ගිණුම් කරන සමීකරණයේ සටහන් කර ඇති ගනුදෙනුව වන්නේ සුනිමල්ගෙන් රුපියල් 15000ක බඩු තොගයක් ණයට ගන්නවා. ණයට ගද්දි වත්කමුත් වැඩි වෙනවා, වගකීමත් වැඩි වෙනවා. එහෙනම් අපිට ඒක ගන්න බෑ. ණයහිමියෙකු පියල්ට රුපියල් 15000ක් මුදලින් ගෙවනවා. ණයහිමියට ගෙවද්දි මුදල් මොනවා වෙනවද? අඩු වෙනවා, වත්කම් අඩු වෙනවා. ණයහිමි කියන වගකීමත් අඩු වෙනවා. එනම් පුතේ උත්තරේ 2. කඩකුලිය 15000ක් ගෙවුවා නම් වත්කමත් අඩු වෙලා පුතේ හිමිකමත් අඩු වෙන්න ඕනේ. අයිතිකරු 15000ක් පෞද්ගලික ප්‍රයෝජනයට ගන්නවා නම් වත්කමත් අඩු වෙලා හිමිකමත් අඩු වෙන්න ඕනේ. හා නේද? ඒ විදිහට එන්නේ එඳ වත්කමයි වගකීමයි දෙකම අඩු වෙන එකකට තියෙන්නේ උත්තරය 2. පහත ගනුදෙනු අතුරින් හිමිකම අඩුවීමට බලපාන ගනුදෙනු වන්නේ හරිද? අපි ඉගෙනගෙන තියෙනවා හිමිකම පුතේ වැඩි වෙනවා මොනවා හින්දාද දන්නවද? හිමිකම වැඩි වෙනවා අයිතිකාරයා ප්‍රාග්ධනය යොදුවම හිමිකම වැඩි වෙනවා ආදායම් හින්දා හිමිකම වැඩි වෙනවා. අයිතිකරු ප්‍රාග්ධනය යොදන්න ඒ ව්‍යාපාරයේ හිමිකම වැඩි වෙනවා. ඒ වගේම ව්‍යාපාරයක් ආදායම් ලබන්නත් හිමිකම වැඩි වෙනවා. හරි නේද? right. හරි මිහිඳු very good ඊට පස්සේ පුතේ හිමිකම අඩු වෙනවා මේකේ විරුද්ධ වචන. ප්‍රාග්ධනය යොදන්න හිමිකම වැඩි වෙනවා. ගැනිලි කරන්න හිමිකම අඩු වෙනවා. වියදම් කරන්නත් හිමිකම මොනවා වෙනවද? අඩු වෙනවා. එහෙනම් ප්‍රාග්ධනයයි ආදායම් හින්දා හිමිකම වැඩි වෙනවා. වියදනුයි ගැන්නේ හින්දා හිමිකම අඩු වෙනවා. අයිතිකරු දැන් උතර අහන්න මෙතන හිමිකම පුතේ අඩු වීමට අයිතිකරු රුපියල් 10000ක් අමතර ප්‍රාග්ධනයක් යොදනවා. උතර පුතේ හිමිකම වැඩි වෙනවා. ව්‍යාපාරට රුපියල් 6000ක ආදායම මුදලින් ලැබෙනවා. ආදායම හින්දා හිමිකම වැඩි වෙනවා. හරිද? 110කට වට්ටමකට යටත්
ණය හිමියට මුදල් ගෙවනවා. ණය හිමියට මුදල් ගෙවද්දී 100ට 10ක වට්ටමක් ලැබිලා. මේ කියන්නේ මොන වට්ටම්ද? ලද වට්ටම්. ඉතින් ලද වට්ටම් කියන්නේ පුතේ ආදායම. ලද වට්ටම් ආදායම් කියන්නේ හිමිකම මොනවා වෙනවද? වැඩි වෙනවා. ඒ දැනගන්න ඕනේ මේ තියෙන ලද වට්ටම්. ලද වට්ටම් කියන්නේ ආදායමක්. ආදායමක් ඉන්න හිමිකම වැඩි වෙනවා. දුම් වට්ටම් තිබ්බනම් වියදමක්. වියදමක් ඉන්න හිමිකම අඩු වෙනවා කියලා ගන්න පුළුවන්. රුපියල් 2500ක රක්ෂණ ගාස්තුව මුදලින් ගෙවනවා. පුතේ රක්ෂණ ගාස්තු මුදලින් ගෙවද්දී වියදමක් හිමිකම අඩු වෙනවා. එහෙනම් හිමිකම අඩු වෙන්න බලපාන ගනුදෙනුව උත්තරේ 4 විදියට තමයි ගන්න වෙන්නේ. උත්තරේ 4 විදියට තමයි අපිට ගන්න වෙන්නේ. right. right. ඒකත් හරි. අපි එන ඊළඟ එකට යන්න. 19. හරනේ. ගනුදෙනුවක් සටහන් කිරීමට අදාළ දිත්ත සටහන පහත දැක්කේ. මුදල් හර කළා ණයගැති බැර කළා මතක තියාගන්න ආපු ලේසිම පේපර් එක 2016 ඇයි පළවෙනි පේපර් එකනේ පුතේ. හරිනේ. සිදු ඇති ගනුදෙනුව වන්නේ මුදල් හර වෙලා ණයගැති බැර වෙලා. හරි ලේසිනේ ණයගැතියෙක්ගෙන් මුදල් ලැබිලා. එහෙනම් 5000ක භාණ්ඩ තොගයක් ණයට වික්කොත් පුතේ වෙන්නේ ණයගැති ගිණුම හර විකුණුම් ගිණුම බැර. එහෙම එකක් නෙමෙයි නැවිලා තියෙන්නේ. ණයගැතියෙක්ගෙන් 5000ක් මුදල් ලැබීම. එහෙනම් මේකට උත්තරේ 19ට උත්තරේ 2. 19ට උත්තරේ 2. 20ත් ඕමම ගමු එතකොට අපිට. යා කරන්න තියෙන්නේ වේතන කියලා කියන පුතේ වැටුප් ඈ. වේතන කියන එක දැන් දන්නවනේ අපි ගණන් හදනවනේ වැටුප්පා වේතන කියලා කියන්නේ ව්‍යාපාර මොනවද වියදම. ඒවා මේ වගේ මේ මම කරනවා වගේ ගන්න ඕනේ ඈ ඔයත් එක්සෑම් එකේ. මම ওই පේපර් එකේ ගෙදර ගෙනියන්නනේ දෙන්නේ. විකුණුම් කියලා කියන්නේ පුතේ මොකද්ද? අපි ලාභ වලාභ ප්‍රකාශ කරද්දී විකුණුම් වලින් විකුණුම් පිරිවැය අඩු කරානේ. විකුණුම් කියලා ගන්න අපි මොකද්ද? ආදායම. ණයගැති කියන්නේ පුතේ වත්කම. ණයගැතියෝ කියලා කියන්නේ වත්කමක්. ඒක දන්නවා ඔයා උපචිත විදුලිය. උපචිත විදුලිය ගෙවිය යුතු විදුලිය ගෙවිය යුතුයි. අපි කොයිටද දැම්මේ? ජංගම වගකීම් වලට දැම්මේනේ. එහෙනම් ඉතින් ජංගමද ජංගම නෝනද වැඩක් නැහැ නේ මෙතනට. වගකීම් එන්නේ. එහෙනම් උත්තරේ C D CDBA CDBA කියලා කියන්නේ උත්තරේ 3 විදියට තමයි අපිට ගන්න වෙන්නේ. ඒකත් හරි. right. ප්‍රශ්න 20ක් ඉවරයි. තව 20යි. වැඩිවීම බැව අඩුවීම හව යන දිත්ත සටහන් මූලධර්මයන් නිරූපණය වන ගිණුම වන්නේ ලූකා පැසියෝලි දීලා තියෙන chart එකත් එක්ක පුතේ වත්කමුයි වියදනුයි වැඩිවීම හව. වත්කම් වියදම් වැඩිවීම හව වගකීම් හිමිකම් ආදායම් වැඩිවීම බැර. මේගොල්ලෝ අහන්නේ වැඩිවීම බැර. එහෙනම් වැඩිවීම බැර වෙන්නේ මොනවලද? වැඩිවීම බැර වෙන්නේ මොනවලද පුතේ එහෙනම්? හිමිකමුයි වගකීමුයි ආදායමයි. එහෙනම් මෙතනින් හොයන්න ඕනේ හරි උත්තරේ වෙන්නේ වැඩිවීම බැර අඩුවීම හර කියලා කියන්නේ මෙතන උත්තරේ වෙන්න ඕනේ එක්කෝ හිමිකමක් එක්කෝ ආදායමක් එක්කෝ වගකීමක්. පුතේ දුම් වට්ටම් වැඩිවීම හර නෙන්නේ. දුම් වට්ටම් වැඩිවීම හර ඇයි ඒක වියදමන්නේ? වියදම. මුදල් කියලා කියන්නේ පුතේ වියදම. මුදල් කියලා කියන්නේ මුදල් කියන්නේ මේ වත්කම. මුදල් කියලා කියන්නේ මොනවද? වත්කම. පුතේ වත්කම වැඩිවීම හර. පුතේ ගැනුම්. ගැනුම් කියලා කියන්නේ පුතේ වියදම. ගැනුම් කියන්නේ වියදම වැඩිවීම හර. රාග්ධනය කියන්නේ හිමිකමක්. පුතේ වැඩිවීම මොනවාද? බැව වැඩිවීම බැව. එහෙනම් ඕකේ. ව්‍යාපාරයක් 3000ක රක්ෂණ ගාස්තු මුදලින් ගෙවීම සටහන් කිරීමට අදාළ මූලාස්ස ලේඛනය හා මූලික පොත පිළිවෙලින් දැක්වෙන පිළිතුර තෝරන්න. ව්‍යාපාරයක් රුපියල් 3000ක රක්ෂණ ගාස්තු මුදලින් ගෙවීම. හනේ ව්‍යාපාරයක් රුපියල් 3000ක රක්ෂණ ගාස්තු මුදලින් ගෙවීම
සටහන් කිරීමට අදාළ මූලාශ්‍ර ලේඛනය හා මූලික පොත. අද මුලින්ම එන්න ඕනේ අංක 1ට එන්න ඕනේ කෙසරු මොනවාද? මූලාශ්‍ර ලේඛනය. අංක 2ට එන්න ඕනේ මූලික පොත. ඔයා දන්නවා ලක්ෂණ ගාස්තු මුදලින් ගෙවුවම එන්නේ මුදල් පොත. කිසි ඩවුට් එකක් නැහැ. හැබැයි මුදල් පොතට අදාළව මූලාශ්‍ර ලියවිලි දෙකක් තියෙනවා පුතේ. එකක් ලදු පොත අනිත් එක ගෙවීම් වවුචරය. හැබැයි ඔයා දන්නවා මෙතනදී මුදල් ලැබිලා නෙමෙයි තියෙන්නේ. මුදල් ලැබුණම ලදු පොත, මුදල් ගෙවුවම ගෙවීම් වවුචරය. එහෙනම් පුතේ අපිට ගන්න වෙන්නේ මෙතන මුදල් ගෙවුවම ගෙවනවනේ. මුදල් ගෙවනවා. එතකොට ගෙවීම් වවුචරය. එතකොට උත්තරේ විදියට මුලින්ම එන්න ඕනේ ගෙවීම් වවුචරය. ඇයි මූලාශ්‍ර ලේඛනය ගෙවීම් වවුචරය. මූලික පොත මුදල් පොත. කලබල වෙන්නේ නැතුව උත්තරේ ගන්න. right. ඊළඟ අද හොඳටම පේපර් ඩිස්කෂන් එක යනවා. මේක මාත විදියට වටිනවා ඈ ඔයගලන්ට. A level කොමර්ස් කරන්න හිතන් ඉන්න කට්ටිය පොඩ්ඩක් අත උස්සන්නවා. A level කොමර්ස් කරනවා කියන්නේ. කොමර්ස් කරන්න හිතන් ඉන්න කට්ටිය. සෑහෙන ප්‍රමාණයක් ඉන්නවනේ. කොමර්ස් කරන්න හිතන් ඉන්න කට්ටිය. right. හරිද? කොමර්ස් කරන්න හිතන් ඉන්නවා නම් ඉතින් අපිව ඕගලන්ට මේ ක්ලාස් එක ගැන විශ්වාසයක් තියෙනවා නම් වැඩ ටිකක් වෙනවා කියලා තේරෙනවා නම් කියලා දෙන දේවල් තේරෙනවා නම් ඕගලන්ට පුළුවන් මගෙත් එක්ක තව වැඩ කරන්න අවුරුදු කීයක්ද? 2ක්. A level වලට business studies උගන්වනවනේ. හනේ. ඉතින් ඒ උගන්වීම් රටාව නම් වෙනස් ටිකක් ස්ටෑන්ඩඩ් A level නේ ඇඩ්වාන්ස් ලෙවල් නේ. ඒ වගේ මීට වඩා වැඩ කරන ප්‍රමාණයත් වැඩි. ඉතින් ඕගලන්ට A level වලදී ආයි මේ ක්ලාස් එකත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. අනේ A level classes පටන් ගන්නවා අපි ලබන මැයි. ඔයගලන්ගේ O level තියෙන්නේ පෙබරවාරිනේ. ඔයගලන්ට දෙනවා ඇති වෙනකන් සෙල්ලම් කරන්න, නෑදෑ ගෙවල් වල යන්න, ට්‍රිප් යන්න. ඉව ෆුල් ආතල් එකේ ඉන්න දෙනවා මාස 2ක්. මාර්තුත් ඉඳලා අප්‍රේලුත් ඉඳලා අවුරුදු කාලා හරි ඕන වෙසකුත් බලලා වගේ හරි ක්ලාස් එකට සම්බන්ධ වෙන්න පුළුවන් මැයි ඉඳලා පොඩ එකක් ඔළුවේ තියාගන්න. ඒ වගේම අපේ ලොකු සෙමින එකක් යනවා. සෙමින එකට කට්ටිය වෙනව නේද? ළඟ ඉන්න කට්ටිය දැන් මිහිඳුන්ලා ළඟ හිටියනම් එනවයි කියලා දන්නවා. හරිද? සිකුරාදා තියෙන්නේ කොළඹ කට්ටිය එන්න පුළුවන් කට්ටිය බාදී එන්නවා. අර කට්ටියම ISM එකේ සෙට් එක වෙනවා. රනුල්ල එනවනේ කොහමත් නේ. ඒකත් හොඳයි මිනුල. අපි ඔක ඉමීට කතා කරමු ඈ. හරි. හරි බාදී. විස්තර ටික මගෙන් ඉල්ල ගන්න. කුරුණෑගල එන්න තමයි හිතන් ඉන්නේ. බලමු සඳමෙනි. කුරුණෑගල ආවගෙන නෙමෙයි. ළමයි ටිකකුත් තියලා මට තැනක් කතා කරන්න පුළුවන්. කුරුණෑගලට කවුද බුද්ධිනී කවුද අපේ මිහිඳුනුයි සඳමිනි පස්ස තව ටිකක් කට්ටිය සෙට් කරගෙන මං කියන්න. ගම්පහත් බලමු. අයියෝ ගම්පහ නම් මොනවදනේ කොළඹට එක ට්‍රේන් එකයිනේ. පැයයි යන්නේ. ඇවිල්ලා යන්න එන්න කොළඹට. right. 16/3/31 දිනා. මෙන්න මේක හැම අවුරුද්දම අහන ප්‍රශ්නයක්. තමයි බෑ හැම අවුරුද්දම වරද්දනවා. හරිද මම මේක ගන්න විදියක් තියෙනවා කියලා දෙන්නම් පුත මතක තියාගන්න. අපි ඊයේ පෙරේදා කළා අන්තිම සතියේ කරේ බැංකු සැසඳුන්නේ. අනේ අන්තිම සතිය අපි කතා කරේ මේ බැංකු සැසඳුම්. ඔතන බැංකු සැසඳුම් ගණන් හදන්න පුළුවන් බලන්න බැංකු සැසඳුම් වලින් මේ වගේ උත්තරයක් ගන්න පුළුවන්ද කියලා MCQ ප්‍රශ්නට. 2016 3/31 දිනට ව්‍යාපාරයේ බැංකු ගිණුමේ ශේෂය 15600යි. අපේ ශේෂය අපේ කියලා කියන්නේ මම ව්‍යාපාරයේ ශේෂය 15600යි. right. බැංකුවෙන් ලද බැංකු ප්‍රකාශනයේ ශේෂය රුපියල් කීයද? 15100යි. ඩිෆරන්ස් එක තියෙනවා කීයද? 500. 500ක ඩිෆරන්ස් එකක් තියෙනවා. right. මෙම වෙනසට හේතු වූ ගනුදෙනුව අහනවා. හරි පුතේ අපේ ශේෂය වැඩි නේ. අපේ ශේෂය වැඩි 15600ක් තියෙනවා. ඒගොල්ලන්ගේ ශේෂය අඩුයිලු.
ඒතර ඔයා දන්නවා මේ දෙක අසමාන වෙන්න පුළුවන් හේතු පහක් තියෙනවා. මොනවාද මේ හේතු පහ? නිකුත් කළත් ගෙවීමට ඉදිරිපත් නොවූ චෙක්පත්. තැන්පත් කළත් නිෂ්කාශනය නොවූ චෙක්පත්. ඍජු ප්‍රේෂණ, ස්ථාවර නියෝග, බැංකු ගාස්තු හා චෙක්පොත් ගාස්තු. හරි මෙන්න මෙතන තියෙනවා අසමානතාවයට හේතුව. හැබැයි ඒගොල්ලෝ කියනවා මෙතන අසමානතාවයට හේතු තියෙන කීයද? එකයිලු. ඒක වෙනස ඉතින් කීයද? 500යිනේ. ඒ 500 මොකක් වෙන්නේ නැද්ද කියලා අහනවා. හරි බලමු ඔක කොහොමද කරන්නේ කියලා. පුතේ ස්ථාවර නියෝග මත බැංකුව ගෙවූ රක්ෂණ වාරිකය රුපියල් 500යි. ස්ථාවර නියෝග අනුව. දැන් මේක හිතන්නකෝ අපි දෙන්න සමානව ඉන්නවයි කියලා හිතන්න. අපි දෙන්න සමානව ඉද්දී නේද? බැංකුවට ස්ථාවර නියෝග මත ගෙවලා බැංකුව කීයද? රුපියල් 500. එතකොට එයා කරගන්න මොනවද? එයාගේ සල්ලි අඩු කරගන්නවා. හැබැයි බැංකු ප්‍රකාශය එනකම් අපි ඕක ලියන්නේ නැහැ කියන්නේ අපි අඩු කරගන්නේ නැහැ නේද? ඒ කියන්නේ මෙහෙම හිතන්නකෝ. අපි දෙන්න එක ගානේ ඉන්නවා දැන් සමානයි. දැන් හිතන්නකෝ සමානයි. හැබැයි ස්ථාවර නියෝග අනුව 500ක් ගෙවුවන් පස්සේ මම ලිව්වේ නැති වුණාට බැංකුව ලියනවා. මම ලිව්වේ නැති වුණාට බැංකුව ලියනවා. බැංකුව ලිව්ව ගමන් ස්ථාවර නියෝග ගෙවීමන්නේ එයා ගන්න සල්ලි අඩු කරනවා. එහෙනම් වෙන්න ඇත්තේ මොනවද දන්නවද? අපි දෙන්නම 15600ට ඉන්න ඇත්තේ අපි දෙන්න 15600ට ඉද්දී අරය ස්ථාවර නියෝග මත රක්ෂණ වාදිකේ ගෙවල 500ක් එයා ගෙව්ව ගමන් 15100කට අඩු වෙලා හරිද මම ලියලා නැහැ මම ලියලා නැති උනාන් පස්සේ මගේ අඩු වෙන්නේ නැහැ ඉතින් 15600යි පළවෙනි එකම තමයි උත්තරේ විදියට එන්නේ දෙවෙනි එක බලමු නිකුත් කළත් ගෙවීමට ඉදිරිපත් නොකළ චෙක්පත් පුතේ නිකුත් කළා නම් ඒ චෙක් එක ලියන්නේ මම උත්තකොට අඩු කරගෙන මේක නම් උත්තරේ වෙන්නේ මගේ එක අඩු වෙනවා ඒගොල්ලන් එක වැඩි වෙනවා හරි 3 බැංකුවට ඍජුවම ලැබී ඇති ණයගැති ප්‍රේෂණ 500යි දැන් හිතන්න අපි දෙන්න 15600 ඉන්නවා කියලා අපි දෙන්න 15600 හිටියනම් බැංකුවට ඍජුවම 500ක් ආවනම් හරිද මගේ එක අඩු වෙලා එයාගේ එක මොනවා වෙන්න ඕනේද වැඩි වෙන්න ඕනේ හතරත් ඒ වගේ බැංකුවට ඍජුව ලැබී ඇති ලාභාංශ 500යි බැංකුවට කෙලින්ම ලාභාංශ ඇවිල්ලා නම් එයාගේ එක වැඩි වෙන්න ඕනේ මගේ එක අඩු වෙන්න ඕනේ දැන් මෙතන වෙලා තියෙන්නේ එයාගේ එක නෙමෙයිනේ වැඩි වෙලා තියෙන්නේ මගේ එකනේ වැඩි වෙලා තියෙන්නේ උතන මගේ එක වැඩි වෙන්න පුළුවන් හේතුවක් අහන්නේ එහෙනම් මේ පල්ලෙහා තියෙන තුනේම වෙලා තියෙන්නේ මගේ එක හරිද මොනවා වෙලාද අඩු වෙලා ඒගොල්ලන්ගේ එක වැඩි වෙච්ච ඒවා මට ඕනේ ඒගොල්ලන්ගේ එක වැඩි වෙච්ච ඒවා නෙමෙයි මගේ එක 15600 වෙලා ඒගොල්ලන්ගේ එක 500කින් අඩු වෙන්න ඒ වගේ එකකට තියෙන මෙතන ස්ථාවර නියෝග විතරයි. හා නේද? නැත්තම් ඒක මෙන්න මේ විදිහට බලන්නත් පුළුවන්. හරිද? මෙන්න මේ විදිහට බලන්නත් පුළුවන්. කොහොමද ඒක බලන්නේ? හරි. පුතේ මේ තියෙන්නේ අපේ ශේෂය. අපේ කියලා කියන්නේ ව්‍යාපාරය. ව්‍යාපාරයේ ශේෂය. මේ තියෙන්නේ බැංකුවේ ශේෂය. ව්‍යාපාරයේ ශේෂයයි බැංකුවේ ශේෂයයි තියෙනවා. එතකොට පුතේ මම ඕක නිකන් බලමු මේ මිතුමකෝ මම මෙතනට 30000ක් දානවා. මෙතනටත් 30000ක් දානවා. දැන් මෙතන වෙලා වෙන්න ඕනේ මොකද්ද දන්නවද? අපේ එක වැඩි වෙලා අපේ එක 15600නේ. ඒගොල්ලන්ගේ එක අඩු වෙන්න එපානේ. 15100යිනේ. මම මෙතන නිකන් අගයන් දෙකක් දැම්මේ. නිකන් අගයන් දෙකක් දැම්මේ. ඉස්සර කොයින්ද 30000ක් ආවේ නිකන් දැම්මේ. උතන්ට ඕන 50000ක් දාගන්න. උතන්ට ඕන ලක්ෂ 10ක් හරි දාගන්න. දාලා ඉවර වෙලා පුතේ දැන් මම ස්ථාවර නියෝග අනුව 500ක් ගෙවනවා. හරි ස්ථාවර නියෝගනේ දීලා තිබ්බේ. ස්ථාවර නියෝග මත ගෙවූ රක්ෂණ වාදිකේ. පුතේ ස්ථාවර නියෝග මත රක්ෂණ වාදිකේ ගෙවද්දී ඒක ගෙවන්නේ බැංකුව. එතකොට බැංකුව මොනවද කරගන්නේ? 500ක් අඩු කරගන්නවා. එතකොට 29500යි අපි ලියලා නැහැ. හරිද? එතකොට ඒක නම් අසමානතාවයට හේතුව. දැන් ඔයාලට තේරෙන්න ඕනේ මේ අගේ බලන්න එපා 30000 එනවද 29500 එනවද කියලා. දැන් මම මේ 500 ලිව්වෙන් උනේ මොනවද? මගේ එක වැඩි වෙලා ඒගොල්ලන්ගේ එක මොනවා වෙච්ච එකක්ද? අඩු වුණා. මට ඕනේ ඒක. අපේ වැඩි වෙලා ඒගොල්ලන්ගේ අඩු වෙන්න හේතුව මොකක්ද කියලා අහන්නේ. දැන් අසමානයි කියලා කියන්නේ පුතේ සමාන නැහැ කියන එකනේ.
උතර අසමානයි කියලා කියන්නේ සමාන නැහැ කියන එක නම් එක්ක වෙන්න ඕනේ අපේ එක වැඩි වෙන්න ඕනේ එක්ක ඒගොල්ලන්ගේ එක වැඩි වෙන්න ඕනේ. දැන් මෙතන වෙලා තියෙන මේ අසමානතාවයට හේතුව ඉඳලා අපේ එක වැඩි ඒගොල්ලන්ගේ එක අඩුයි. උතර දැන් අසමානතාවයට හේතු වෙන්න ඕනේ අපේ එක අඩු එකක් නෙමෙයි අපි හොයා ගන්න ඕනේ. අපේ එක වැඩි ඒලා ඒගොල්ලන්ගේ බැංකු ප්‍රකාශනයේ ශේෂය අඩු වෙන එක. එහෙනම් ස්ථාවර නියෝගෙ හින්දා ඒගොල්ලන්ගේ account එකේ ශේෂය මොනවා වෙනවද? අඩු වෙනවා. දැන් අර රිජුපේෂන් එකක් ගමුකෝ. බලන්න මෙතන අපි දාගන්නවා මෙතන 30000යි මෙතන 30000යි. රිජුපේෂන් කියලා කියන්නේ account එකට කෙලින්ම සල්ලි වැටිලා. එතකොට ඒගොල්ලෝ ලියන්නේ. එතකොට ඒගොල්ලෝ ලියනවා කීයද? 500යි. එතකොට 30500යි අපි ලියන්නේ අපේ 30000යි. දැන් බලන්න අපේ ශේෂය අඩුයි. ඒගොල්ලන්ගේ ශේෂය වැඩි. මට ඕනේ අපේ ශේෂය වැඩි වෙලා ඒගොල්ලන්ගේ ශේෂය අඩු වෙන එක. එහෙනම් ඕක එක්සෑම් එකට හැම අවුරුද්දෙම අනිවාර්යෙන් එන එකක්. හොඳට බලාගන්න එක. එහෙනම් උත්තරේ විදියට අපි ගන්න එකේ උත්තරේ විදියට ගත්තේ අපි කීයද? එකනේ. එක. 24ට යනවා. හොඳ හිත ස්ටෝස් පැකට් එකක් 200 බැගින් ටොපි පැකට් 10ක් ණයට විකුණු අතර එයිදී අඩු කළ වෙළඳ වට්ටම 10%ක් විය. මෙම ගනුදෙනුව නිසා ව්‍යාපාරයේ හරි. පුතේ හොඳ හිත ස්ටෝස් පැකට් එකක් 200 ගානේ ටොපි පැකට් කීයක් ගන්නවද? 10ක් ගන්නවා. 200 ගානේ 10ක් කියලා කියන්නේ කීයද? රුපියල් 2000යි. හරි නේද? ටොපි පැකට් 10ක් ගන්නවා 200 ගානේ. හරිද? එයිදී අඩු කළ වෙළඳ වට්ටම 10%යි. හරිද? අඩු කරනවා වෙළඳ වට්ටම කීයක්ද? 10%ක්. හරි නේද? 2000ට 10%ක් කියලා කියන්නේ 200යි. එහෙනම් සුද්ධ වටිනාකම විදියට එන්නේ කීයද? 1800යි. ඔයා දන්නවා වෙළඳ වට්ටම් ගිණුම්ගත කරන්නේ අපි ගිණුම්ගත කරන්නේ මොනවද? ගනුදෙනුවේ සුද්ධ වටිනාකම. උතර පුතේ මෙතනදී ගන්න වෙන්නේ අපේ විකුණුම් ආදායම 2000කින් වැඩි වෙනවා කියලා නෙමෙයි අපි විකුණන්නේ කීයකටද 1800කට. එහෙනම් මේකේ විකුණනව ණයට විකුණුම් වලට අදාළ දිත්ත සටහන මොකද්ද? ණය ගැති ගිණුම හර 1800යි විකුණුම් ගිණුම බැර 1800යි. එහෙනම් අපිට ලියන්න වෙන්නේ ණය ගැති වටිනාකම 1800කින් වැඩි වෙනවයි කියලා. ඔයගොල්ලෝ දන්නවා විකුණුම් ජර්නලයේ ගනුදෙනු සටහන් කරන්නේ වෙළඳ වට්ටම අඩු කරලා එන අගේ. එහෙනම් වෙළඳ වට්ටම අඩු කරලා එන අගේ නම් විකුණුම් ගිණුමට බැර කළා කියලා බැර කරන්නේ 1800ක්. ණයගැති ගිණුම හර කරන්නේ කීයද? 1800ක්. එන ණයගැති වටිනාකම 1800කින් වැඩි වෙනවා. අනිත් එක විකුණුම් ආදායමත් 1800කින් වැඩි වෙනවා. 2000ක් එන්නේ. දුම් වට්ටම් කොහෙත්ම එන්නේ නැහැ පුතේ. දුම් වට්ටම් ලද වට්ටම් ඔය වගේ ගිණුම් ගත කරන ඒවා එන්නේ නැවත මුදල් ගෙවීමේදී. අපි දුම් වට්ටම් ලද වට්ටම් වෙළඳ වට්ටම් ඔක්කොම මේ වෙද්දි සාකච්ඡා කරලා තියෙන්නේ. පාඩම් පිළිවෙලට එන්නේ. එතකොට මේ වෙද්දි අපි ගැනුම් ජර්නලයේ ටික ඉවරයි. දැන් එනවා සුළු මුදල් පොතට. අමතකේ ව්‍යාපාරයේ සුළු මුදල් අග්‍රිමේ වටිනාකම රුපියල් 2000කි. 2016 1.31 දිනට සුළු මුදල් බාරකරු සතුව තිබූ මුදල රුපියල් 100ක් වූ අතර 2.1 දින සිට ව්‍යාපාර සුළු මුදල් අග්‍රිමේ වටිනාකම 3000 දක්වා වැඩි කිරීමට තීරණය කරලා තියෙනවා. 2.1 දින සුළු මුදල් අග්‍රිමේ ප්‍රතිපූර්ණය කිරීමට අදාළ නිවැරදි දිත්ත සටහන. මේ ප්‍රශ්නෙට උත්තර ගන්න නම් ඔයාට නොලෙජ් එක දෙකක් කාරණා දෙකක් සම්බන්ධයෙන් තියෙන්න ඕන පුතේ. එක කාරණාවක් තමයි මෙතනදී ප්‍රධාන මුදල් බාරකරුගෙන් සුළු මුදල් බාරකරුට සල්ලි හම්බෙද්දී අනේ ප්‍රධාන මුදල් බාරකරුගෙන් සුළු මුදල් බාරකරුට මුදල් හම්බ වෙද්දී දිත්ත සටහන දැනගන්න ඕනේ. එතකොට මොකද්ද දිත්ත සටහන? සුළු මුදල් පොතට සල්ලි එනවනේ පුතේ. එතකොට සුළු මුදල් පොත හර වෙනවා මුදල් පොත බැර වෙනවා. ක්ලියර් දෙක. මුදල් පොත බැර වෙලා සුළු මුදල් පොත හර වෙනවා. එතකොට මේකේ බලන්න මේ වගේ තියෙන මොනවද? මුදල් පොත හර වැරදි. හරි නේද? සුළු මුදල් පොත හරි මුදල් පොත බැර හරි. මුදල් පොත හර මේ දෙකම වැරදි. හරි. ඒක හරි. එහෙනම් ඔයා දැනගන්න ඕනේ මෙතනදී සුළු මුදල් පොත අනිවාර්යෙන් හර වෙන්න ඕනේ. මුදල් පොත බැර වෙන්න ඕනේ. හරි. අග්‍රිමේ වටිනාකම 2000යි. හරි 1.31 දින වියදම් කළ ඉතුරු වෙලා තිබ්බේ කීයද? 100යි. උතන එන අග්‍රිමේ ප්‍රතිපූර්ණය කරන්න ඕනේ වියදම් කරපු මුදලට සමාන මුදලක්. එහෙනම් වියදම් කරලා තියෙන කීයද? 1900යි. 1900ක් තමයි ප්‍රතිපූර්ණය කරන්න ඕනේ. හැබැයි
2යි 1 ඉඳලා සුළු මුදල් අග්‍රිමයේ වටිනාකම 3000 දක්වා වැඩි කරන්න තීරණය කළා තියෙනවා කියලා කියන්නේ පදන අග්‍රිමයේ කීයද 2000යි අලුත් අග්‍රිමයේ 3000යි එහෙනම් කීයකින් වැඩි වෙනවද 1000කින් වැඩි වෙනවා එහෙනම් පුතේ කලින් වියදම් කරපු 1900 ඉල්ල ගන්නත් ඕනේ ඒක තේරෙනවද කලින් වියදම් කරපු 1900 ඉල්ල ගන්නත් ඕනේ අලුතින් අග්‍රිමයේ වැඩි වෙනවා කීයකින්ද 1000කින් ඒ 1000 ඉල්ල ගන්නත් ඕනේ එහෙනම් නිවැරදි එක වෙන්නේ සුළු මුදල් පොත හර වෙන්න ඕනේ 2900ක්. ඇයි 2900ක් හර වෙන්නේ? බලන්න දැන් එයාගේ අතේ ඉතුරු වෙලා තියෙනවනේ 100ක්. 100ෙන් 100ක් අතේ ඉතුරු වෙලා තියෙනවා. මුදල් පොතෙන් හම් වෙනවා 2900ක්. මුදල් පොතෙන් 2900ක් හම්බෙච්ච ගමන් අග්‍රිමය කීයක් වෙනවද? රුපියල් 3000ක් වෙනවා. ආ නේද? එන්න මෙතන අග්‍රිම දෙකක් තියෙනවා. එකක් පරණ අග්‍රිමයේ රුපියල් 2000යි. අලුත් අග්‍රිමයේ රුපියල් 3000යි. හා නේද? එතකොට පුතේ එක හදාගන්න මේම අලුත් අග්‍රිමය අමතක කරලා දාන්න. අලුත් එක අමතක කරලා දාන්න. සාමාන්‍යයෙන් එයාගේ අතර 2000ක් හම්බෙලා තියෙනවා නම් 100යි නම් අතේ ඉතුරු වෙලා තියෙන්නේ. එයා වියදම් කරලා තියෙනවා කීයක්ද? රුපියල් 1900ක්. වියදම් කරලා තියෙනවා 1900ක්. එතකොට වියදම් කරපු මුදලට සමාන මුදලක් නැවත ප්‍රධාන මුදල් භාරකරුගෙන් ඉල්ල ගන්න එකට කියනවා අපි මොකද්ද? සුළු මුදල් අග්‍රිමය ප්‍රතිපූර්ණය කරනවා කියලා. ඇත්තටම මෙතන ප්‍රතිපූර්ණය කරන්න ඕනේ 1900යි. හැබැයි කියනවා මේ අලුත් මාසේ පෙබරවාරි මාසේ ඉඳලා මැනේජ්මන්ට් එක තීරණය කරලා තියෙනවා සුළු මුදල් අග්‍රිමය 3000 දක්වා 3000කින් කියන එකයි 3000 දක්වා කියන එකයි දෙකක් ඈ. 3000 දක්වා කියන්නේ කීයකින්ද? තව 10කින් වැඩි කරන්න. එහෙනම් අර 1900 ඉල්ල ගන්නත් ඕනේ. අර 1000 ඉල්ල ගන්නත් ඕනේ. එහෙනම් 2900. 26ට යන්න. වෙදිපිලි ව්‍යාපාරය මේක වැදගත්. ඔළුවේ තියාගන්න මේ බිස්නස් එක මොකක්ද කියලා. වෙදිපිලි ව්‍යාපාරය කියන්නේ රෙදි බිස්නස් එකක් කරන්නේ. එහෙනම් මේගොල්ලන්ගේ වෙළඳ භාණ්ඩ වෙන්නේ මොනවද? රෙදි. right? මොකටද ලීබඩු වෙළඳන්ගෙන් 50000ක ලීබඩු ණයට ගන්නවා. right? 30000ක රෙදිපිලි තොගයක් කපිලට ණයට විකිණනවා. ඊට එහා බී ගනුදෙනු මූලික පොත්වල සටහන් කිරීමේදී භාවිතා කරන මූලාශ්‍ර ලේඛන තමයි අහන්නේ. මූලාශ්‍ර ලේඛන හොයාගන්න කලින් ඉස්සෙල්ලම ලේසි අපිට මේ ගනුදෙනු දෙක සටහන් කරන මූලික සටහන් පොත් මොනවද කියලා. හරි. සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ මට මැසේජ් එකක් දාන්න ටක් ගාලා මම අද දවසේ ප්‍රශ්නයක් ඇහුවේ නැහැ ටක් ගාලා කතා කරගෙන ගියා. මට දාන්න ඔයගොල්ලෝ මූලාශ්‍ර ලේඛන නෙමෙයි මේ A ගනුදෙනුවයි B ගනුදෙනුවයි සටහන් කරන මූලික සටහන් පොත් දෙක පිළිවෙලින් දාන්න ටක් ගාලා. මේ A ගනුදෙනුවයි B ගනුදෙනුවයි සටහන් කරන මූලික සටහන් පොත් දෙක දාන්න. මිනුල් වැරදි ගැනුම් ජනරල විකුණුම් ජනරල වැරදි උත්තරේ. මේ ගනුදෙනු දෙක සටහන් කරන මූලික සටහන් පොත. ඩීඑන් පොදු ජර්නලයේ විකුණුම් ජර්නලයේ දාලා. මිහිඳුන් දාලා පොදු ජර්නලයේ විකුණුම් ජර්නලයේ කියලා. කෙසරු දාලා තියෙන කෑ ගල්ලටත් ඕනේ හරි. ගැනුම් ඉන්නෝසිය විකුණුම් ඉන්නෝසිය. හරි. මම මූලික සටහන් පොත් ඇහුවේ ඒ කියන්නේ ඔයා ගැනුම් ජර්නලයේ විකුණුම් ජර්නලයේ කියලා සබෝධ කියන්නේ. මිනුල් කියන්නේ ගැනුම් ජර්නලයේ විකුණුම් ජර්නලයේ. සඳමිනි කියන්නේ සඳමිනි මුකුත් කියන්නේ ගැනුම් ජනල විකුණුම් ජනල නිර්මාණي වැරදි දුව right බුද්ධිනී හරි right මෙහා ගන්න දුව පුතා හරිද මේකේ මෙහෙමයි වෙන්නේ වැඩි right පොඩින් right වෙහන් හරි හරි පුතේ මෙතන මතක තියාගන්න ඕන කාරණාවක් තමයි right හරි මෙතන මතක තියාගන්න ඕන කාරණාවක් තමයි මෙයා රෙදි බිස්නස් එකක් කරගෙන යන්නේ රෙදි බිස්නස් එකක්. ඔතකොට පුතේ ගැනුම් ජර්නලයේ සටහන් කරන්නේ වෙළඳ භාණ්ඩ ණයට ගැනුම්. ගැනුම් ජර්නලයේ සටහන් කරන්නේ වෙළඳ භාණ්ඩ ණයට ගැනුම්.
එතකොට ඔයා මතක තියාගන්න රෙදි බිස්නස් එකක රෙදි ගත්තොත් ඒක වෙළඳ භාණ්ඩයක්. ඇයි? වෙළඳ භාණ්ඩ කියන්නේ නැවත විකුණන්න ගන්නවා. රෙදි බිස්නස් එකක රෙදි කියන්නේ වෙළඳ භාණ්ඩ නැවත විකුණන්න ගන්නවා. ණයට ගන්නේ. හරි එහෙම වෙන්න ඕනේ. දැන් මට තේරෙන්නේ නැති මෙයා රෙදි බිස්නස් එකක් කරගෙන යද්දී මේ මිනිස්සු අරගෙන තියෙන ලී බඩු ණයට. මේ ණයට මිනුල් මම ඒක 100,000 වතාවක් ක්ලාස් එක ඇතුලේ කියලා තියෙනවා. ණයට ගන්න හැම මගුලක්ම ගැනුම් ජර්නලයට දාන්නේ නැහැ. ආද ගැනුම් ජර්නලයට දාන්නේ ණයට ගැනුම් නෙමෙයි වෙළඳ භාණ්ඩ ණයට ගැනුම්. එතකොට මේ ලී බඩු කියලා කියන්නේ ණයට තමයි අරගෙන තියෙන්නේ. හැබැයි ලී බඩු ගන්න පුතේ නැවත විකුණන්න නෙමෙයි. ලී බඩු ගන්න ව්‍යාපාරයේ ප්‍රයෝජනයට. එතකොට ඔයා දැකලා තියෙනවද කවදාවත් රෙදි බිස්නස් කරන ව්‍යාපාරයක ලී බඩු විකුණනව දැකලා තියෙනවද? හරිද? එතකොට ඕගොල්ලෝ හරියට ඒක ඒ පොයින්ට් එක අරගෙන නැහැ. මම මේ පොයින්ට් එක හැමදාම නැවත ක්ලාස් එකේ කියන කාරණාවක්. එතකොට රෙදිපිලි ව්‍යාපාරයක් පවත්වාගෙන යනවා නම් එයා රෙදි බිස්නස් එකක් නම් කරගෙන යන්නේ. හරිද? එතකොට රෙදි ණයට ගත්තොත් සටහන් කරන්නේ මොකේද? ගැනුම් ජර්නලය. රෙදි ණයට ගත්තොත්. එතකොට මෙයා ලී බඩු අරගෙන තියෙන්නේ මොනවටද? ව්‍යාපාරේ ප්‍රයෝජනෙට දෙයන්න ණයට ගත්තොත් පොදු ජර්නලය. පොදු ජර්නලය කියන්නේ මූලාසලී වෙල්ල ජර්නල් වවුචරය. මේකේ හරි මේ විකුණුම් ජර්නලය සටහන් කරන්නේ වෙළඳ භාණ්ඩ ණයට විකුණුම්. රෙදිපිලි කියන්නේ වෙළඳ භාණ්ඩ ණයට විකුණුම්. රෙදිපිලි ණයට විකුණුම් සටහන් කරන්නේ නම් විකුණුම් ජර්නලයේ විකුණුම් ඉන්වොයිස් එන උත්තරේ වෙන්නේ කීයද? 3. උත්තරේ 3. ඒක හරි. හරි. 27යි 28යි. දැන් 27 ව්‍යාපාරික ණහිමියෙක්ට චෙක් පතකින් ගෙවීම සටහන් කිරීමට අදාළ මූලික පොත චෙක් පතකින් ගෙවුවන් පස්සේ බැංකු ගිණුම එක ගන්න දෙයක් නැහැ. පාද දැක්කන්නේ ගිණුම් කරන්නේදී සිදු වූ වරදක් නිවැරදි කිරීමට අදාළව ජර්නල් සටහනකි. right. ව්‍යාපාර ගිණුම් තැබීමේදී සිදු වී ඇති වැරද කාර්යාල උපකරණ ගිණුම හර කරලා තියෙනවා. කාර්යාල වියදම් ගිණුම වැර කරලා තියෙනවා. හරිද? ඒතර කාර්යාල වියදම් 40000 කාර්යාල උපකරණ ගිණුමට හර කරලා තිබ්බනම් කාර්යාල උපකරණ ගිණුම බැර කරන්න ඕනේ. මේක වැරදි. රුපියල් 40000ක කාර්යාල උපකරණ අත්පිට මුදලට ගැනුම් සම්පූර්ණයෙන්ම ගිණුම් වල සටහන් වෙලා නැත්නම් දිත්ත සටහන වෙන්න ඕනේ. කාර්යාල උපකරණ ගිණුම හර මුදල් ගිණුම බැර කියලා. ඒක එන්නේ නැහැ. මම මේකේ බලන්න. මේක බලන්නේ කාර්යාල වියදම් 40000 කාර්යාල උපකරණ ගිණුමට හර කළා නම් මේකේ දිත්ත සටහන වෙන්න ඕනේ. කාර්යාල උපකරණ ගිණුම බැර වෙලා කාර්යාල වියදම් ගිණුම හර වෙන්න ඕනේ. එහෙම නෙමෙයිනේ වෙලා තියෙන්නේ. 40000ක කාර්යාල උපකරණ අත්පිට මුදලට ගැනුම් සම්පූර්ණ ගිණුම් පොත්වල සටහන් වෙලා නැත්නම් නිවැරදි දිත්ත සටහන වෙන්නේ කාර්යාල උපකරණ ගිණුම හර වෙලා මුදල් බැර වෙන්න ඕනේ. කාර්යාල උපකරණ හර වෙලා මුදල් බැර වෙන්න. මේක මුදල් එකක් නෑ. කාර්යාල වියදම් 40000 ගෙවීම සම්පූර්ණයෙන්ම ගිණුම් වල සටහන් වෙලා නැත්නම් මෙතන දිත්ත සටහන වෙන්න ඕනේ කාර්යාල වියදම් ගිණුම හර මුදල් ගිණුම බැර. එහෙනම් මේකත් නෙමෙයිනේ තියෙන්නේ කාර්යාල වියදම් ගිණුම හර වෙලා මුදල් බැර ඒකුත් නෙමෙයි තියෙන්නේ. කාර්යාල උපකරණ ගැනුම් 40000 කාර්යාල වියදම් ගිණුමට හර කළා. එහෙනම් කාර්යාල වියදම් ගිණුම හර කළා නම් ඒක හදන්න කාර්යාල වියදම් ගිණුම බැර කරනවා. කාර්යාල උපකරණ ගිණුම හර කරනවා. එහෙනම් උත්තරේ වෙන්නේ කීයද? 4. උත්තරේ 4 වෙන්නේ. විසිනමය. පහත ස්ථන සඳහන් නිවැරදි පිළිතුර තෝරන්න. ලද වාර්ෂික සමාජික මුදල වර්ෂය සඳහා හිග සමාජික මුදල හරි ලේසි. හරිද? වර්ෂයට අදාළ සමාජික මුදල් ආදායම සමානයි ලද ධන හිඟ. ඒක ලේසි. ඊට වියදම් මත ක්‍රීඩා සමිතියේ ආදායම් ප්‍රකාශය ඇතුළත් කළ යුතු වන්නේ. අපි හදනවනේ ලාභ අරමුණු කරන උගත් සංවිධානවල මූල ප්‍රකාශන දෙකක්. එකක් ලැබීම් හා ගෙවීම් ගිණුම අනිත් එක පුතේ ආදායම් ප්‍රකාශනය. ලැබීම් හා ගෙවීම් ගිණුමයි ආදායම් ප්‍රකාශනය අපි හදනවා. හා නේද?
එතන මෙතන ආන්නේ ආදායම් ප්‍රකාශනයේ මේකෙන් ඇතුළත් කළ යුතු වන්නේ. මට උත්තරයක් ගාලා දාන්න 30ට උත්තරේ කීයද කියලා ඕගලන්ගේ ආන්සර් එකටක් ගාලා දාන්න. 30ට ඕගලන්ගේ ආන්සර් එක මොකක්ද කියලා ටක් ගාලා දාන්න. එක කියන කට්ටිය උත්තරේ වැරදි. එක කියන කට්ටිය වැරදි. හතර කියන කට්ටියත් වැරදි. දැක්කනේ තව ඕගොල්ලෝ ඉගෙන ගන්න ඕනේ හොඳට. එක කියන කට්ටියත් වැරදි. හතර කියන කට්ටියත් වැරදි. එකත් වැරදි. හතරත් වැරදි. එකත් වැරදි. හතරත් වැරදි. කො උත්තර ටිකටක් ගාලා. දෙක. උත්තරේ දෙක. very good. උත්තර දෙක දාලා තියෙනවා ලිනුක. සඳමිනී දාලා තියෙනවා BC වැරදි පුතේ. BC නෙමෙයි. එන්නේ උත්තරේ AC. 3 BC නෙමෙයි. 50-50 දෙන්න බෑ. 50-50 දෙන්න බෑ මේකේ ආන්සර් එක තියෙනවා. කෙලින්ම. හරිද? හරි. බලමු මේක උත්තරේ කොහමද ආවේ කියලා අයියෝ. ඉතින් වරද්දනවනේ. ආදායම් ප්‍රකාශනයට දාන්න පුතේ මොනවද? ආදායම් ප්‍රකාශනයට දාන්න මොනවද? ආදායම් සහ වියදම්. හරිද? ආදායම් ප්‍රකාශනයට දාන්න මොනවද? ආදායමුයි වියදමුයි තමයි ආදායම් ප්‍රකාශනයට දාන්නේ. right? ආදායමේ වියදමුයි දාන්න. හොඳට පුතේ මෙතනින් තෝරගන්න ඕන ආදායම වියදමුයි. දැන් බලන්න ක්‍රීඩා සමිතියක් කරගෙන යන්නේ ක්‍රීඩා පිටිය නඩත්තු කිරීමේ වියදම. මේක වියදමක්. ඒක ඕකේ. ක්‍රීඩා පිටිය නඩත්තු. ක්‍රීඩා පුහුණු කරුගේ දීමනාවක් වියදමක්. ඒකත් ඕකේ. ක්‍රීඩා පිටිය නඩත්තු කිරීම කියන්නේ වියදමක්. ක්‍රීඩා පුහුණු කරුගේ දීමනාව කියන්නේ වියදමක්. ක්‍රීඩාකයේදී ඉදිකිරීමේ වියදම් කියලා තිබ්බට හැම වෙලේම ඒක වියදමක් වෙන්නේ නැහැ පුතේ. ක්‍රීඩාගාරයක් ඉදි කරනවා කියලා කියන කාටද කියන්න පුළුවන් ඒක? වත්කමක්ද, වගකීමක්ද, හිමිකමක්ද, ආදායමක්ද, වියදමක්ද? ක්‍රීඩාගාරයක් ඉදි කරනවා කියලා කියන්නේ ක්‍රීඩා සමිතියක මට කියන්න බෑ ටක් ගාලා මෙසේජ් එකක් දාන්න. ක්‍රීඩාගාරය කියලා කියන්නේ දැන් උදාහරණයක් විදිහට මම කාර් එකක් ගන්නවා. හරිද? උදේට කාර් එකක් ගත්තා කිව්වන් පස්සේ ඒක මම දානවද මගේ ලාභය හොයන්න ගන්නවද? ඇඳුම් මහන එක්කෙනෙක් මහන මැෂිමක් ගන්නවා. ඒක යාගේ වියදමක් විදියට ගන්නවද? හරිද? උදේට කේක් හදන එක්කෙනෙක් හරිද? අවන් එකක් ගන්නවා. ඒක යාගේ වියදමක් විදියට ගන්නවද? නෑ. ඒක මොනවද යාට වත්කම. එහෙනම් පුතේ ක්‍රීඩාගාරයේ ඉදිකිරීමේ අනේ මේ හොඳට කියවන්න දැක්කද? සමහර කට්ටිය AB උත්තරේ ගත්තේ ඇයි? ඒගොල්ලෝ දන්නවා ආදායම් ප්‍රකාශයට එන්නේ ආදායම් වියදම් කියලා. ඔතකොට දැක්කා ක්‍රීඩා පිටිය නඩත්තු කිරීමේ වියදම්, ක්‍රීඩාගාරයේ ඉදිකිරීමේ වියදම්. AB ගත්ත උත්තරේ විදියට. හානේ. දැන් සමහර කට්ටිය ABC යන සියල්ලම හන්නේ මේ ඔක්කොම වියදම් කියලා අරගෙන. පුතේ උත්තරේ ඒකයි C පමණි. ක්‍රීඩා පිටිය නඩත්තු කිරීමේ වියදම ඒක ඇත්තටම වියදමක්. ක්‍රීඩා පුහුණු කරුට ගෙවනවා නම් මොන මොන හරි දීමනා ටිකක් හරිද ඒවත් වියදමක්. ක්‍රීඩාගාරය කියලා කියන්නේ ඒ ක්‍රීඩා සමිතියේ මොනවාද වත්කමක් මම ඕවා ඔය පාඩම කරද්දි කියලා දීලා තියෙනවා. ඊළඟ පේපර් එකේදී නම් වරද්දන්න එපා හොඳ ළමයි වගේ. අර දැන් වරද්දන්න මේ වරද්දන එක ඊළඟ පේපර් එකේ හදාගන්න. එච්චරයි ඕනේ. මෙතනත් වරද්දනවා ඊළඟ පේපර් එකෙත් හදනවා පේපර්ස් 10ක් කරොත් 10ම වරද්දනවා. ඉතින් වැඩක් නැහැ නේ පේපර්ස් කරන එක. තේරුම් ගන්න. හරි ඉතින් ඕගොල්ලෝ පේපර්ස් කරන්න ඕගලන්ගේ අඩුපාඩු හදාගන්න නැත්නම් හොඳම දේ තමයි ඉතින් පේපර්ස් නොකර ඉන්නේ හොඳයි. ඇයි ඉතින් හදාගන්න නැත්නම් ඉතින් මොනවටද පේපර්ස් කරන්නේ? තේරෙනවනේ. අද ඒ හින්දා අඩුපාඩු ටික අපි හදාගමු. මේ බයිනව නෙමෙයි නිකන් මං කිව්වේ අර හදාගන්න දැන් වැරද්දුවට කමන්නේ නැහැ. ඔය ටික හොඳටම උගන්වලා තියෙන්නේ ඕගලන්ට.
පොත් මුද්‍රණ ආයතනයකට අදාළ පිරිවැය අයිතම කීපයක් පහත දැක්කේ. ඊට මුද්‍රණ ආයතනයේ ඍජු වෙනත්. ඍජු වෙනත්. මෙතන කඩදාසි ගත්තොත් ඍජු මොනවාද? ද්‍රව්‍ය. කඩදාසි ඍජු ද්‍රව්‍ය. මුරකරුගේ වැටුප් ගත්තොත් වක්‍ර සමය. විදුලි වියදම් වක්‍ර වෙනත්. යන්ත්‍ර ක්‍රියාකාර වැටුප් කියන්නේ ඍජු සමය. රක්ෂණ වියදම් කියලා කියන්නේ වක්‍ර වෙනත්. කතුවරයාගේ කතෘභාගය තමයි පුතේ. කතුවරයාගේ කතෘභාගය තමයි නේ ඔක අපි කතා කරා. මොකද අපේ ටියුට් එක පුරාවටම උදාහරණයක් තිබ්බේ පොත් නිෂ්පාදන ව්‍යාපාරය, පොත් මුද්‍රණ ව්‍යාපාරයක් කියලා. එහෙනම් පොත් මුද්‍රණ ව්‍යාපාරයක කඩදාසි කියලා කියන්නේ ඍජු ද්‍රව්‍ය. right? යන්ත්‍ර ක්‍රියාකරු කියලා කියන්නේ ඍජු සමය. මුරකරු කියලා කියන්නේ වක්‍ර සමය. ඉතින් කතුවරයාගේ කතෘභාගය තමයි ගන්න වෙන්නේ. ඒද මුද්‍රණ ආයතනයේ නිෂ්පාදන පොදු කාර්ය පිරිවැය ගණනය කරන්න ගන්න පුතේ වක්‍ර ද්‍රව්‍යයි වක්‍ර සමයයි වක්‍ර වෙනත්. උතන මෙතනදී ගන්න ඕනේ ඔයා මේ වක්‍ර ටික. මුරකරු වැටුප් ඕකේ, රක්ෂණ වියදම් ඕකේ, විදුලි වියදම් ඕකේ. උත්තරේ 1. කඩදාසි පිරිවැය තියෙනවනේ ඍජු ද්‍රව්‍ය ගන්න බෑ. කඩදාසි පිරිවැය මං අනිත් ඒවා බලන්නේවත් නැහැ. කතුවරයාගේ කතුභාගය දැන් ගත්ත අපි ඍජු වෙනත් කියලා. ඒක ගන්නත් බෑ. උත්තරේ 1. සඳමාලිගේ ව්‍යාපාරය 2015යි 1 දින මාසික කුලිය 5000ක් වූ ගොඩනැගිල්ලක් කුලියට ගන්නා ලදී. 2015 12:31 දිනෙන් අවසන් වර්ෂය තුලදී 50000ක් ගොඩනැගිලි කුලිය ලෙස ගෙවා තිබිනි. මෙම ව්‍යාපාරයේ 2015යි 12:31 දිනට කියලා දාලා තියෙනවා. පුතේ ජනවාරි 1 වෙනිදා 5000ක කුලියට ගොඩනැගිල්ලක් කුලියට අරගෙන තියෙනවා මාසික කුලිය. උතර මාසෙට 5000යි නම් පුතේ අවුරුද්දට කීයද? 5000 10න් වැඩි කරාම 50000යි 12න් වැඩි කරනවා කියලා කියන්නේ තව දෙකක් එකතු කරාම පස්සේ කීයද? 60000යි. එහෙනම් අවුරුද්දට අදාළ කුලිය අදාළ එක. එහෙනම් බලමු මෙතන. අපි අද හදලා තියෙනවා මතකද ඔයාට? අදාළ සමානයි ගෙවූ ධන උපචිත කියලා එකක් මෙහෙම chart එකක් ඇඳලා තියෙනවනේ. එහෙනම් මේකේ පුතේ අදාළ එක ගන්නේ 60000යි. අදාළ එක 60000යි. ගෙවලා තියෙනවා කීයක්ද? 50000. ගෙවලා තියෙනවා 50000. අදාළ එක 60000යි නම් ගෙවලා තියෙනවා නම් 50000යි නම් පුතේ උපචිතයි කියන්නේ තව ගෙවිය යුතුයි කීයක්ද? 10000. එහෙනම් බලමු. ගෙවූ ගොඩනැගිලි කුලිය කියන මේ ශේෂය 10000ක වැරදිනේ. ගෙවූ එක 50000යි. වැරදි. මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ දැක්වෙන්න ඕනේ උපචිත ගොඩනැගිලි කුලිය 10000යි. ඒක උත්තරේ හරි. ඒක උත්තරේ. මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ දැක්වෙන උපචිත ගොඩනැගිලි කුලිය 60000ක් වෙන්නේ නැහැ. ගොඩනැගිලි කුලිය ගිණුමේ ශේෂය 5000කි. ඒකත් වැරදි. ඒකත් වැරදි. එහෙනම් පුතේ උත්තරේ විදියට ගන්න වෙන්නේ අපිට කීයද? උත්තරේ 2. උත්තරේ 2 තමයි ගන්න වෙන්නේ. හරිද? ගෙවලා තියෙනවා 50000ක්, අදාළයි 60000ක්, ගෙවිය යුතුයි තව කීයද? 10000ක්. 34. හරි. 34ට ගත්ත උත්තරේ ටක් ගාලා මෙසේජ් එකක් දාන්න. 34ට ගත්ත උත්තරේ කීයද කියලා මෙසේජ් එකක් දාන්න ටක් ගාලා. ඩිහෙන් එක අරගෙන තියෙනවා අනිත් කට්ටිය ටක් ගාලා ගමු උත්තරේ. දැන් මෙසේජ් එකක් දාලා තියෙනවා. හරිද? අහන්නෙම මේකේ උත්තරේ 3 වැරදි. මේකේ උත්තරේ එකක් වැරදි. උත්තරේ 1 වැරදි. අහන්නෙම මං සුවන් නැතුව ගහන ඒවමයි අප්පා.
අප්පා ඒක තමයි මම දන්නවා මේක වරද්දනවායි කියලා. ඒකනේ මං ආන්නේ. මං දන්නවා වරද්දන්න නැති ඒවා මොනවාද ළමයි වරද්දන ඒවා මොනවාද කියලා. ඔතන දැන් ඔයා විතරක් නෙවෙයි. ඔව ෂුවර් නැතිවම ගහන කට්ටිය ඉන්නවා. ඔතන මම දන්නවා මේක තමයි එන්නේ කියලා. උත්තරේ කීයද? උත්තරේ very good. උත්තරේ 2. මෙයා ගන්න. ළමයි සිංහල පුළුවන් වෙන්නත් එපානේ. මෙතන අහලා තියෙන මොනවද? ෂය කළ හැකි අගය. ෂය නෙමෙයි. ෂය හොයනවා නම් සූත්‍රය ලක්ෂ 6න් 50000ක් ගියන් පස්සේ කීයද? 550000යි. 550000න් 5න් බෙදුවම 1,10,000යි. එතකොට උත්තරේ ෂය නෙමෙයි අහලා තියෙන ෂය කළ හැකි අගය. මෙතන ලියා ගන්න ටියුට් එක තියෙනවනේ හැමෝගෙම. සූත්‍රය ලියා ගන්න. ෂය කළ හැකි අගය සමානයි පිරිවැය වින සුම්බුන් අගය. ඔතන පිරිවැය තියෙනවා පුතේ මේකේ ගැණුම් මිල කීයද? ලක්ෂ 6යි. ලක්ෂ 6යි. ලක්ෂ 6යි. සුම්බුන් අගය තියෙනවා කීයක්ද? 50000යි. ලක්ෂ 6න් 50000ක් ගියන් පස්සේ එන උත්තරේ කීයක්ද? 5,50,000. ඇයි මම මේ 5,50,000 ෂය නෙමේ අහලා තියෙන ෂය කළ හැකි අගය. පුතේ මතක තියාගන්න ඕනේ ඔයා කාරණාවක් තමයි ෂය කළ හැකි අගය කියලා කියන්නේ පුතේ සුම්මුන් අගය කියන එක මතක නෑ. දැන් හරි පොඩ්ඩක් කියලා දෙන්නම්කො ටයිම් එකක් අරගෙන ඒක. සුම්බුන් අගය කියන එක මතක නෑ. හරි මං කියලා දෙන්නම්. 31ට 3 ගැව්වේ ඇයි? 31ට 3 ගැව්වේ ඇයි? මම පොඩ්ඩක් ඉන්න බලන්න. හරි පොඩ ඉන්න ඉස්සෙල්ලා මේ 31 ප්‍රශ්නේ මං කියන්නම් ලිනුක. මේ ෂය කළ හැකි අගය කියලා කියන්නේ පුතේ මේකයි. ෂය කළ හැකි අගය. දැන් පිරිවැය මේ කාරක හරගන්නේ දෝ කාරක. මේක කාරක අරගෙන තියෙන කීයකටද? ලක්ෂ 6කට. නේද? කාරක අරගෙන තියෙන කීයකටද? ලක්ෂ 6කට. ඔතන මේක මේගොල්ලෝ කියනවා අවුරුදු 5ක් පාවිච්චි කරන්න පුළුවන් ඵලදායී ජීව කාලය කියලා කියන්නේ. අර අපි අපේක්ෂිත විදියට අපි බලාපොරොත්තු වන ආකාරයෙන් මේක භාවිතා කරන්න පුළුවන් අවුරුදු කීයක්ද? 5ක්. අනේ ඵලදායී ජීව කාලය කියන්නේ ඒක. හරිද? ඔතකොට පුතේ මෙතනදී මිහිඳු මේ අවුරුදු 5ක් පාවිච්චි කරනවා. සුම්බුන් අගය කියන්නේ මේක අවුරුදු 5ක් පාවිච්චි කරලා ඉවර වෙලා අවුරුදු 5කට පස්සේ මේක 50,000කට විකුණ ගන්න පුළුවන්. හරි. ක්ලියර්ද මං කියන දේ? පිරිවැය කියලා කියන්නේ ගත්ත ගාන ලක්ෂ 6යි. සුම්බුන් අගය කියලා කියන්නේ මේක අවුරුදු 5ක් පාවිච්චි කරලා විකුණ ගන්න පුළුවන් කියලා අපේක්ෂා කරන ගාන. එතකොට ඔයාට තේරෙන්න ඕනේ මේකේ වියදම විදියට. දැන් ඔයාට හිතන්න මේක අවුරුදු 5කදී වික්කොත් අපිට අලාභ වෙන්නේ ලක්ෂ 6ක් නෙමෙයිනේ. ඇයි? ලක්ෂ 6කට ගත්ත එකකින් අපිට 50,000ක් ලැබෙනවා නම් අපිට පාඩුව වෙන්නේ 5,50,000. ඒ 5,50,000 තමයි අපිට ෂෙයා කරන්න පුළුවන්. ඒ කියන්නේ වියදම විදියට හඳුනගන්නේ. එතකොට මේ 5,50,000 තමයි එක අවුරුද්දේ වියදමක් විදියට හඳුනගන්න නැතුව අපි අවුරුදු කීයකට බෙදලාද? 5කට බෙදලා හඳුනගන්නේ. ඒකට හේතුව තමයි පුතේ හිතන්නකෝ ඒ පස්වෙනි අවුරුද්දේ අපිට ලොකු හිට් එකක් එනවා මොනවාටද? 5,50,000ක් වියදමක් එනවා කියන්නේ එකපාරටම. එතකොට මේ මෝටර රථයේ ෂෙයා වුණේ ඒ පස්වෙනි අවුරුද්දේ යූස් කළ විතර නෙමෙයි. ඒක භාවිතා කරන්න ගන්න පළවෙනි අවුරුද්දේ ඉඳලම ඒක ටික ටික ෂෙයා වෙන්න පටන් ගන්නවා. එහෙනම් පස්වෙනි අවුරුද්දේ මේක ඉවත් කරාට ඒ පස්වෙනි අවුරුද්දේ ඉවත් කරන්න වුණු එක බලපානවා. පළවෙනි අවුරුද්දේ භාවිතා කරපු එක දෙවෙනි අවුරුද්දේ භාවිතා කරපු එක 3 4 5. එහෙනම් අපි 5,50,000 5කට බෙදලා අවුරුද්දට අදාළ ෂෙයා විදියට එන්නේ 1,10,000යි. මෙතන ආන්නේ අවුරුද්දට අදාළ ෂෙයා නෙමෙයි.
මොනවාද ෂෙයා කළ හැකියාගේ මතක තියාගන්න පුතේ ව්‍යාපාරයක යම් කිසි වත්කමක් තියෙනවා නම් ඒකේ ෂෙයා කරන්න පුළුවන් ඒකේ පිරිවැන් සුම්බුන් වගේ මොනවා කරනවද අඩු කරනවා එහෙනම් අවුරුදු 5 පුරාවට ෂෙයා කරන්න පුළුවන් කීයද 550000යි එහෙනම් ෂෙයා කළ හැකියාගේ සූත්‍රය මොකද්ද පිරිවැවෙන සුම්බුන් වගේ ලක්ෂ 6න් 50000 ගියාම උත්තර එනවා කීයද 550000ක් හරි කීප දෙනෙක් අහලා තිබ්බ මේ උත්තර මේක ලියාගත්තද ඔයගොල්ලෝ හෑන්ඩ් රේසින් එක දාගන්න මේක ලියාගත්තා නම් මෙතන ෂෙයා කළ හැකියාගේ එන්නේ එමය හරි නේද හරි ඊපස්සේ 30 30ට උතර උත්තරය ආවේ රෙහාන් අපි ගත්තේ මොනවද AC උත්තරේ 2 හරි ඊට පස්සේ 30කට උත්තරය ගත්තේ උත්තරේ 3 ඍජු වෙනත් පිළිවෙලක් නේ ඍජු වෙනත් කඩදාසි කියන්නේ ඍජු ද්‍රව්‍ය යන්ත්‍ර ක්‍රියාකරු වැටුප් කියන්නේ ඍජු ශ්‍රමය මුදකරු වැටුප් කියලා කියන්නේ වක්‍ර ශ්‍රමය මොකද කතුවරයාගේ කතු භාගය කියලා කියන්නේ පැහැදිලිව එක එකකයට කොච්චරක් ගෙවන්න ඕනද කියලා දන්නවා ඒක ඍජු ශ්‍රමයක් නෙමෙයි ඍජු ද්‍රව්‍යයක් නෙමෙයි එහෙනම් අපි ඒක ඍජු වෙනත් විදියට හඳුනා ගන්නවා හරි නේද හරි දැන් එන්නේ අපි ලොකු ගාන මේ ගාන හදන්න නැතුව උත්තරේ ගන්න බෑ සදාම්ගේ ව්‍යාපාරයේ 2015 12:31 දිනට ගිනුම් පොත් වලින් උපුටාගත් ශේෂ කීපයක් පහත දැක්කේ කියලා ඔන්න ශේෂ ටික දීලා තියෙනවා. right මේ තියෙන ශේෂ ටික. හරි. ශේෂ ටික දීලා තියෙනවා. නේද? ඉස්සෙල්ලා පුතේ මම ඔළුවට දාගන්න ඕනේ මේකේ මට හොයන්න කියන්නේ මොනවද? විකුණුම් පිරිවේ දලලාභය. විකුණුම් පිරිවේ දලලාභය කියන්නේ නිකන් එක ගණන් කුරුල්ලෝ දෙන්නෙක් වගේ වැඩක්. විකුණුම් පිරිවේ දලලාභය. ඊට බෙදාහැරීමේ වියදම සහ පරිපාලන වියදම. පුතේ දැන් මේ වගේ එකක ගත්තොත් පුතේ මේකේ ගණන් හදන්න ඕනේ මේ උත්තර ඉවර කලින්. මේකේ ගණන් හදන්න ඕනේ බෙදාහැරීමේ වියදමකුයි පරිපාලන. ඔය පෙචාන්න වියදම් දුම්වට්ටම් කියන්නේ දෙකම බෙදාහැරීමේ වියදම. ගොඩනැගිලි ෂෙයා කියලා කියන්නේ පරිපාලන වියදම, විදුලි ගාස්තු කියන්නේ පරිපාලන වියදම. පෙචාන්න වියදම බෙදාහැරීමේ වියදමක්, විදුලි ගාස්තු කියන්නේ පරිපාලන. එහෙනම් මේකට එන්න උත්තරය 3. 37ට 3 මම අයියේ ඒක ගත්තේ ඒක ගණන් හදන්න දෙයක් නැහැ නේ ඒක ඉවර කරලා දාමතර ගණන් හදන්න තියෙන විකුණුම් පිරිවේ දලලාභය තියෙනවා ගොඩනැගිලි වල සුද්ධාගේ ජංගම වගකීම් හානවා මුළුවත්කම් හානවා හරිද ඔතකොට පුතේ මේකේ ලාභෝ අලාභ ප්‍රකාශයේ පැත්තෙන් මොනවද හදන්න තියෙන බලමු ඔන්න දැන් කටු වැඩ කරන්නේ කොහොමද බලමු ලාභෝ අලාභ ප්‍රකාශයේ පැත්තෙන් අහන්නේ දලලාභයේ විතරයි එහෙනම් අපි කරන්නේ මොනවද විකුණුම් වලින් අඩු කරනවා විකුණුම් පිරිවැයයි මම මෙහෙම ලියන්නේ මේකේ ලස්සනක් වැඩක් නැහැ විකුණුම් වලින් විකුණුම් පිරිවැය අඩු කරනවා. උතන ඒකේ මුලින්ම එන්නේ ආරම්භක තොගය. ගැනුම් ඒව ටික දාලා ඔන්න හොයනවා. ඊට පස්සේ අහනවා ජංගම නොවන වත්කම්. පුතේ මම මේ නිකන් ලියන්නේ ජංගම නොවන වත්කම් වල අහනවා ගොඩනැගිලි වල සුද්ධගේ අහනවනේ. ගොඩනැගිලි වල මම මේ කටුවට ලියන්නේ ඇයි කියලා දන්නවා. පිරිවැය සමුචිතශය දානගේ ඊට පස්සේ අහනවා මුළු වත්කමුත් අහනවනේ ඒ හින්දා ඉතින් අපි ජංගම වත්කමුත් ලියමු ඊට පස්සේ අහනවා ජංගම වගකීම් ජංගම වගකීම් වල මුලින්ම පටන් ගන්න අපි සාමාන්‍යයෙන් ණය හිමියෝ මම මේ අවශ්‍ය ඒවා ටික ඇඳගත්තේ සම්පූර්ණයෙන්ම ඇඳගත්තේ නැහැ දැන් මම දන්නවා මේකේ විකුණුනුයි විකුණුම් පිරිවැය දලලාභයයි හාලා තියෙන. ඒ කියන්නේ මට මේ ටික උඩ ටික ඇති. සුද්ධ ලාභ මුකුත් ආන්නේ නැහැ. උතන මට මේ බෙදා හැරීමේ වියදම් පරිපාලන වියදම් ඒව වැඩක් නැහැ. මූල්‍ය තත්ත්ව ප්‍රකාශයෙන් ආන්නේ ජංගම නොවනවත්කම්. පුතේ මම මේකේදී බෝඩ් එක අඳින එක මම මේ කරනවා ස්ක්‍රීන් එකේ ෂෙයා කරන්න. පේපර් එක.
right. මේක අහනවා. එහෙනම් අපි ඉස්සලා ඔය ටික බලාගෙන යමු. හරිද? විකුණුම් ලක්ෂ 2යි. එන දාගමු විකුණුම් ලක්ෂ 2යි. ඔන්න මම කරන විදිය බලන්න විකුණුම් ලක්ෂ 2යි. ආරම්භක තොගේ 2015යි 1 දිනට ආරම්භක තොගේ තියෙනවා කීයද? 30000යි. ආරම්භක 30000යි. ගැනුම් 1,40,000යි. 1,40,000යි. ගෙනීමේ කුලී තියෙනවා පුතේ රුපියල් 8,000ක්. ගෙන මේ කුලී මේවා කටු වැඩ කොළවල හදන්න නැතු උත්තරේ ගන්නවා කියලා කියන්නේ මම මෝඩ ළමෙක් වෙන්න ඕනේ ඈ. මනෝමෙන් අඳලා ගන්න බෑ මේවා. මේ ගණන් හදන්න ඕනේ. මටත් බෑ. හරිද? ඊට පස්සේ ණය ගැතියෝ බැංකු අයදාව ණය හිමියෝ තියෙනවා. අනිත් ඒවා මට වැඩක් නැහැ. 12.30කට තොගේ 40,000යි. හරිද? එහෙනම් 0.3යි 8යි 4යි 3යි 7යි 1,78,000යි 1,78,000න් අවසාන තොගය අඩු කරනවා කීයද? 40,000. අවසාන තොගය අඩු කරනවා 40,000ක්. 1,78,000න් 40,000ක් ගියාම 1,38,000යි. ලක්ෂ දෙකෙන් 1,38,000ක් ගියන් පස්සේ 9න් 3ක් 6යි. දලලා වෙනවා කීයද? 62,000. දැන් එතකොට ඔයාගේ උත්තර ටික ගත්තයන් පස්සේ පුතේ බලන්න විකුණුම් පිරිවැය 1,38,000යි දලලාභය 62,000යි. මේක තමයි එන්න ඕනේ. right? එන උත්තරේ බලමු. විකුණුම් පිරිවැය වන්නේ විකුණුම් පිරිවැය වෙන්නේ කීයද? 1,38,000යි. අවසන් වශයෙන් දලලාභය කීයද? 62,000යි. ඒක ක්ලියර්ද? ඒක තේරෙන කට්ටිය හැන්ඩ් රේසින් එකක් දාන්න. විකුණුම් පිරිවැය හොයපු විදියයි දලලාභය හොයපු විදියයි ඒක හරිම ලේසි වැඩන්නේ. හරිද? මේක කරගන්න පුළුවන් නේ. ඊට පස්සේ අපි 37 ගත්ත 37ට ආවේ උත්තරේ පුතේ ප්‍රචාරණ වියදමයි විදුලි ගාස්තුයි අවසාන උත්තර මේ ප්‍රශ්න තුන. ගොඩනැගිලි වල සුද්ධ අගය ආනවා ජංගම වගකීම ආනවා මුළුවත්කම් ආනවා. එකපාර උත්තරේ කරගෙන යන්න. දැන් ඔයාලට තේරෙනවද මම මේ ඔක්කොම ඇඳගෙන නැහැනේ. දැන් මෙතන ජංගම නොවනවත්කමයි ජංගමවත්කමයි හැව්වයි. මෙතන ජංගම නොවනවත්කම් වල සුද්ධ අගය ආනවා. දාන අගය තමයි සුද්ධ අගය කියලා කියන්නේ ගොඩනැගිලි වල. ඊට පස්සේ ජංගමවත්කමුත් දෙන්න මුළුවත්කම් අහනවනේ. එතකොට ජංගම නොවනවත්කමයි ජංගමවත්කමයි එකතු වෙලා එන උත්තරේ තමයි මොනවාද? මුළුවත්කම් වෙන්නේ. ඊට මම හිමිකම ගත්තේ නැහැ ජංගම නොවන වගකීම ගත්තේ නැහැ මම ගත්තේ ජංගම වගකීම. ඒ ටික දාගෙන ගියා නම් හරි. සාමාන්‍යයෙන් අපේ ගැළපිලිනේ මුලින්ම කරන්නේ. අවසාන තොගේ දැම්මා. ගොඩනැගිලි වර්ෂයට 5 බැගින් සරල මාර්ග ක්‍රමයට ෂෙයා කළ යුතුය. පුතේ ගොඩනැගිලි පිරිවැයට කීයද? ලක්ෂ 4යි. ලක්ෂ 4ට 10%ක් කියලා කියන්නේ 40,000යි. එහෙනම් 5% කියන්නේ 20,000යි. එහෙනම් මේ අවුරුද්දට අදාළ ගොඩනැගිලි ෂෙයා කීයද? 20,000යි. ගොඩනැගිලි ෂෙයා 20,000යි. හරි. එතකොට ගොඩනැගිලි ෂෙයා දාන්න ඕනේ සාමාන්‍ය මොනවද? පරිපාලන වියදම් වල ගොඩනැගිලි ෂෙයා දාන්න ඕනේ 20,000. මට දැන් ඒක වැඩක් නැහැ. ඇයි මට සුද්ධ ලාභයක් හොයන්න දෙයක් නැහැ. මෙතනට එනවා ගොඩනැගිලි දාගන්නවා පිරිවැය පුතේ. ගොඩනැගිලි වල පිරිවැය ලක්ෂ 4යි. ගොඩනැගිලි වල පිරිවැය ලක්ෂ 4යි. සමුච්චිත ෂෙයා තියෙනවා කවද දවසටද? 2015 1 දිනට ලක්ෂයයි. ඒ කියන්නේ අවුරුද්ද මුලට ලක්ෂයයි. අලුතෙන් එකතු වුණා 20,000යි. ලක්ෂයයි 20,000 එනවා කීයක්ද? 1,20,000. සර් 1,20,000 ආවේ කොහමද? පුතේ ඔයාට මෙතන පේනව ඇති හරිද? මෙන්න මේ 2015 1 දින ෂෙයා කිරීම කීයක්ද? ලක්ෂයක් වාට පේනවා ඇතිනේ. ෂෙයා වෙන් කිරීම ලක්ෂයක්. ඔතන ඩේට් එක දීලා තියෙන්නේ 2015 1ට. ඔය ෂෙයා වෙන් කිරීමට එන අගය තමයි අපි සමුච්චිත ෂෙයා කොලම් එකට දාන්නේ. සමුච්චිත ෂෙයාට දාන්නේ 1. හැබැයි එතන දීලා තියෙන්නේ 2015 1. මම මේක හදන්නේ 2015 12:31ට. උතර අපි හොයාගත්තා මේ අවුරුද්ද ගොඩනැගිලි ෂෙයා කීයද? 20,000යි. එහෙනම් ලක්ෂයයි 20,000යි 1,20,000යි ඒ දෙක එකතු කළා තමයි උත්තරේ ගන්නෙ. එහෙනම් එනවා පුතේ 2,00,000 කීයද? 80,000. ආදවන මෙතන උත්තරය ආවා මේක උත්තරයක් 2,80,000යි. ඒක හරි. තොගේ දැම්ම විකුණුම් ගැනුම් දැම්ම ගෙනීමේ කුලි දැම්ම ගොඩනැගිලි දැම්ම ෂෙයා දැම්ම ණය ගැතියෝ 25,000යි. අද මුලින් මෙන්න අවසාන තොගේනේ මෙතන දවශීලතා පිළිවෙලක් නම් වැඩක් නැහැ. අපි කෝකල තියෙන මෙච්චර වෙලා පිළිවෙලට හදපු එකේ හදාගෙන යමු. ණය ගැතියෝ තියෙනවා පුතේ කීයද? 25,000ක්. ණය ගැතියෝ 25,000යි.
අගතොගේ කීයද? 40000යි. 40000යි. බැංකු අයිරාව ජංගම වගකීම බැංකු අයිරාව 18000යි. බැංකු අයිරාව ජංගම වගකීමක් බැංකු අයිරාව ජංගම වගකීමක් ඒක දැම්ම 18000යි. ඊට පස්සේ පුතේ ණය හිමියෝ 30000යි. ණය හිමියෝ 30000යි. ඊට පස්සේ විදුලි ගාස්තු අපිට වැඩක් නැහැ, පෙචාන වියදනුත් වැඩක් නැහැ. ඒවා සුද්ධ ලාභය ලාභය ගන්න කරන්නේ දුම් වට්ටම් වැඩකුත් නැහැ. ඒකත් මේ බෙදා හැරීමේ වියදම් මුදල් ශේෂය 12000යි. මුදල් ශේෂය 12000යි. මුදල් ශේෂය 12000යි. 40යි 25යි 60යි 65යි 10යි 75යි 2යි 77යි 77000යි. එහෙනම් ජංගම නොනවත්කම් වල දාන්න ගේනවා 280000යි. ජංගම වත්කම් වෙනවා 77000යි. එහෙනම් මුළු වත්කම් වෙනවා 7යි 8යි 7යි 15යි එකක් ඉතුරුයි 357000යි. ජංගම වගකීම් වෙනවා 30000යි 18000යි කීයද? 48000යි. මෙන්න මේ විදිහට දඩබඩ ගාලා ගණන් ටික හදලා ගන්න ඕනේ. තේරෙනව නේද? දැන් ඔයාලට තේරෙනවද මම මෙතන මුළු ලාභෝ අලාභ ප්‍රකාශයක් අඳගත්තේ නැහැ. මම මෙතන මුළු ලාභෝ අලාභ ප්‍රකාශයක් අඳගත්තෙත් නැහැ. ආද මූල තත්ත්ව ප්‍රකාශයක් අඳගත්තෙත් නැහැ. මම ඇඳගත්තේ මට ඕන ටික මෙතන අහලා තිබ්බා විකුණුම් පිරිවැයයි දල ලාභයයි ආවි. ඒක හොයන්න අවශ්‍ය ටික ඇඳගත්තා. මේක ඇඳගත්තේ ඇයි? ගොඩනැගිලි වල නැත්තම් ජංගම නොවනවත්කම් වල සුද්ධගේ අහලා තිබ්බා. මේ තියෙන ඒක. ඊට පස්සේ මගෙන් අහලා තිබ්බා මුළු වත්කම් අහලා තියෙනවා කියලා කියන්නේ ජංගම වත්කමුත් ගන්න වෙනවා. ඒ හින්දා ඒක ඇඳගත්තා. මේ 357000 කියන එක උත්තරයක්. හා නේද? ඊට පස්සේ ජංගම වගකීම් අහලා තිබ්බා. දැන් මුළු වගකීම් කියලා අහලා තිබ්බනම් ගෙන යාමේ කුලී තිබ්බද මේක නැහැ නේ මේකේ. මේකේ තිබ්බේ නැහැ වෙන එකක් වෙන්න තියලා තියෙන්නේ. සර් ද්‍රවශීලතා පිළිවෙල මතක නැහැනේ. හරි ෂෝප්. ද්‍රවශීලතා පිළිවෙල කියලා කියන්නේ මොනවද? යම් කිසි වත්කමක් අලාභ නොලබා ඉක්මනින් මුදල් කර ගැනීමේ හැකියාව ජංගම නොවන වත්කම් වල මුලින්ම දාන ඉඩම් ගොඩ නැගිලි. ඊට පස්සේ ඒවා මාරු වුණාට කමක් නැහැ. ජංගම වත්කම් වල අවසාන තොගේ ණය ගැතියෝ මුදල් තමයි අන්තිමට දාන්නේ. අද සඳමින් සර් ගෙන යාමේ කුලී තිබ්බොත් ඒ විකුණුම් පිරිවැයට නේද? නෑ ගෙන ඒමේ කුලී විතරයි විකුණුම් පිරිවැයට. මේ ගෙන ඒමේ කුලී මෙතනට ගෙන යාමේ කුලී එන්නේ පුතේ බෙදා හැරීමේ වියදම් වලට. ගෙන යාමේ කුලී එන්නේ බෙදා හැරීමේ වියදම්. මේක එකතු කරන්න අපි ව්‍යාපාරට ගේනකම් වියදම් ටික. පාරිභෝගිකයා අතට පත් කරන්න යන වියදම් ඒ වෙන්නේ බෙදා හැරීමේ වියදම්. උතන මම ඒ ටික ඒ විදිහට හදාගත්තා. උතන බලන්න උත්තර ටික 280000යි 357000යි 48000යි. හා නේද? 257000 280000යි 357000යි 48000යි. හරිද? එහෙනම් බලමු. මේකේ 38 39 40 නේ අපිට ගන්න තියෙන්නේ. 38 39 40. ගොඩනැගිලි වල සුද්ධ අගයනේ. ගොඩනැගිලි වල සුද්ධ අගය ආවා අපිට ලක්ෂ 4න් 1,20,000 ගියාන් පස්සේ ආවේ පුතේ අපිට 2,80,000 නේ. 2,80,000යි. මෙම ව්‍යාපාරයේ ජංගම වගකීම් වල වටිනාකම අපිට ආව උත්තරේ කීයද? 48000යි. 12.31 දිනට මෙම ව්‍යාපාරයේ මුළුවත්කම් අපිට ආව කීයද? 3,57,000ක්. මෙන්න මේ විදිහට තමයි අපිට පේපර් එක කරගන්න පුළුවන් වෙන්නේ. right? හරි දැන් අපිට රෆ්ලි තේරෙනවා අපිට MCQ එකක් කරන්න පුතේ. අද නම් ටිකක් අර මම මුල පැහැදිලි කිරීම මේවා ටිකක් කරා. අද පොඩක් MCQ වල පැහැදිලි කිරීමත් ටුට්ටක් වැඩි කරා. හරි නේද? හරි. ඒ හින්දා පැය එකමාරක්වත් යනවා හරි ඩිස්කෂන් එකකට. පැයක් අඩුම යනවා. හරිද? උතන දැන් අපි ඔක දෙවෙනි එක පටන් ගත්තොත් කේස් ස්ටඩි එකකට පැයක්වත් වෙන් කරන්න ඕනේ. BS ප්‍රශ්න 3ටම පැය භාගයයි. ඒකලත් කෝවක් පුතේ පේපර් එකක් ඩිස්කස් කරනවයි කියලා කියන්නේ පැය 4කවත් වැඩක්. පැය 3ක 4කවත් වැඩක්. හරි. ඊළඟ දවසේ ඉඳලා පේපර්ස් දෙකම ඩිස්කස් කරගෙන ගියොත් පැය 3ක් 3මාරක් එක දිගට පැය 3මාරක් ඉන්න පුළුවන්ද? නැත්නම් එක කොටසක් කළා වෙනම දෙක කොටසක් කරන්නද? දාන්න බලන්න මැසේජ් එකක්. එක දිගටම එක කොටසකුයි දෙක කොටසකුයි කතා කරගෙන ගියොත් පැය 3මාරක් 4ක් යනවා. ඒක ඕකේද? නැත්නම් එක කොටස කතා කරලා බ්‍රේක් එකක් වගේ අරගෙන දෙක කොටස කරන්නද වෙන වෙනම කරමුද? අපි ලොකු වර්ක් ලෝඩ් එකක් දාගන්න ඕනේ නැහනේ. වැඩ ටික කරන්නත් ඕනේ එපා වෙන්නේ නැතුව කරගන්නත් එපෑනේ. හරි. ටියර්ස් වගේ නම් අවුලක් නැහැ. හරි.
අපි දැන් ඉස්සෙල්ලා බලමු ඊළඟ දවසේ ඊළඟ දවස වෙනකම් මම ඉන්න ඊට කලින් අනිවාර්යෙන්ම දානවා. දැන් එහෙම වුණොත් මට ඔයගොල්ලෝ පොරොන්දු වෙනවද මේකේ අ, දෙවෙනි කොටස සම්පූර්ණයෙන්ම ඔයගොල්ලෝ උත්තර ලියනවද කියලා? එක දිගට කරමු සර්. බ්‍රේක් ඕනේ. ෂෙයා එන්නේ සාමාන්‍යයෙන් මෝටරගත ෂෙයා නම් එන්නේ බෙදා හැරීමේ වියදම් අනිත් හැම ෂෙයාක්ම එන්නේ පරිපාලන වියදම් වලට එන්නේ පුතේ. හරි. ඔයගොල්ලෝ ප්‍රොමිස් වෙනවද මට එනං දවස් දෙකක් වගේ ඇතුළත දවස් දෙකක් ඇතුළත මේකේ මේ දෙවෙනි කොටස ලියලා ඉවර කරන්න පුළුවන්ද? හෑන්ඩ් රේසින් එකක් දාන්න. දවස් දෙකක් තුනක් ඇතුළත ලියලා ඉවර කරන්න පුළුවන් කට්ටිය. මේකේ 2016 ෆුලි ඉවර කරන්න අපි. හරි. හරි. එහෙනම් එහෙම කරන්න කරලා මට අර ටර්ම් ටෙස්ට් පේපර් එක ලියලා එවන්න හොඳ ළමයි වගේ ලියලා මගේ ඇඩ්‍රස් එකට එවන්න. ඇඩ්‍රස් එක ඕනනම් කියන්න මම ආයි දාන්නම්. ඇඩ්‍රස් එකට එවන්න. ඒ ඇඩ්‍රස් එකට එවුවන් පස්සේ මම මේ බලලා ඔයගලන්ට ඊළඟ ටියුට් එක එවද්දි මම ඒක එවන්න. හරිනේ. හරි. ෆිසිකල් මගේ ඔන්ලයින් ක්ලාස් එකට මේ ෆිසිකලි මගේ සෙමින එකට ජොයින් වෙන්න පුළුවන් කට්ටිය අනිවාර්යෙන් සෙමින එකට ජොයින් වෙන්න. ඔයගලන් එක දවසක් හරි මට අඩු ගානේ හම්බ වෙනවා. නේද අඩු ගානේ කොළඹ නෑදෑයෙක් යාළුවෙක් හරි ඉන්නවා නම් ඇවිල්ලා නැවතිලා හරි ඒකට සම්බන්ධ වෙන්න. හරි නේද? හරි එහෙනම් අපි අදට නවත්තනවා. මට මේ ක්ලාස් එක නවත්තන්න කලින් ඔයගලන්ගේ ලකුණු ටික දාන්න. ටක් ගාලා. නවත්තන්න කලින් ඔයගලන්ගේ ලකුණු ටික. අද දවසේ පේපර් එකේ කරපු කට්ටියට DN 33යි මීදුම් 35ක් දාලා තියෙනවා. හරි 35 තියාගන්න ඕනේ හැමෝම. මම ඔයගලන්ගේ පැත්තට ඔයගලන්ගේ පොඩි පොඩි වැරදි වලට දෙනවා 5. මේක අනිත් එක පේපර් එක ලේසි ඈ. ඉස්සරහා පේපර්ස් එක අමාරු පේපර්ස් වල දුන්නත් 35 මේන්ටේන් කරන්න ඕනේ. අර 37ත් හොඳ ලකුණක් 35 හොඳයි. හරි. පුතේ එහෙනම් අද අපි නවත්තනවා ක්ලාස් එක. අපි ඊළඟ දවසේ හම්බෙමු. මම ගෲප් එක හදා ඔයගලන්ට ඊළඟ අප්ඩේට් ටික දෙන්නම්. අද අපි හොඳට ඩිස්කස් කරා මුළු සිලබස් එකම වගේ මේකෙන් ආවරණය වුණා. ඉස්සරහට අපිට මෙච්චර ලොකු ඩිස්කෂන් එකකට යන්න ඕනේ ටක් ගාලා බලපු ගමන් ඔයගලන්ට උත්තරේ තේරෙන්න පටන් ගන්නවා. ඉතින් ඊළඟ දවසේ අපි 2016 පේපර් එකේ දෙවෙනි කොටස අපි සාකච්ඡා කරමු. හරි එහෙනම් ජය වේවා හැමෝටම. අපි ඊළඟ දවසෙත් හම්බෙමු හැමෝටම පුතේ. ආයුබෝවන් වෙන සුබ රාත්‍රියක්. ජය වේවා. අවසාන මාස දෙක හොඳට වැඩ ටික කරගෙන යන්න ඕන කට්ටිය.